අයිබෝවන් 2028 A level වලට ඉකෝන් කරන්න බලගින්න අපේ දුවදරුවෝ හැමෝටම අද අපි ආරම්භ කරන්නේ 2028 A level ඉකෝන් වලට හරියටම එකක් ගන්න අලුත්ම ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක. හරි. අපි චුට්ටක් කතා කරමු කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක වැඩේ වෙන්නේ කියලා පුතාලා. හරි. මම දන්නවා දැන් ඔයාලා මේ ටිකේ අපිට පොඩි ප්‍රශ්නක් තියෙනව නේද? මොනවද? ආර්ථිකමය ප්‍රශ්නක් තියෙනවා. අපිට නේද පෙට්‍රල් නැහැ මේ දවස්වල ඊට පස්සේ කරන්ට් එකත් ඉස්සරහට නැතුව යයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකමය ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනකොට ආර්ථික විද්‍යාව කියන විෂය ගොඩාක් සමාජය තුළ කතා කරන කාලයක් තමයි මේක. හරි. අපි උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය පතේ කොහොමද හැසිරෙන්නේ කියලා ඉස්සෙල්ලම චුට්ටක් කතා කරලා ඉමු. හරි. ඔයාලට පුතේ A level econ ඔයා තෝරගන්නකොට ඔයාට පුළුවන් වෙනවා. හරි? ඔයාට පුළුවන් වෙනවා මේ සබ්ජෙක්ට් එක අපිට 12 වසර සහ 13 වසර විදිහට අපිට බෙදලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක අපිට හරි පහසුයි. හරි? මේක අනිත් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව ආර්ථික විද්‍යාවේ මම දකින සුවිශේෂී අපිට තියෙන පහසු ක්‍රමයක් තමයි මේක හරියටම අපිට පිළිවෙලට මේක බෙදා ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිවෙලට අපි මේක බෙදාගෙන මේ සිලබස් එකම අපි හරි ලස්සනට පිළිවෙලට මේක මුලින් ඉඳන් පළවෙනි පාඩම ඉඳන් 12 වෙනි පාඩම දක්වා හරියට පිළිවෙලට අපි මේ වැඩේ ඉවර කරගමු. හරි. එහෙනම් මම චුට්ටක් මතක් කරගන්න 12 වසරේ කොහොමද අපේ පාඩම් ටික හැසිරෙන්නේ කියලා. 12 වසරට පුතේ ඔයාට 12 වසරට ඔයාට හම්බ වෙනවා 12 වසරේ වාගේ අවුරුද්ද ඇතුළතදී ඔයාට හම්බ වෙනවා පාඩම් 6ක්. හරිද? පාඩම් 6ක් හම්බ වෙනවා. ඒකත් එක්ක මට 13 වසරේදී පුතේ පාඩම් 13 වසරේදී පාඩම් 6ක් හම්බ වෙනවා. 13 වසරේදී පාඩම් 6ක් හම්බ වෙනවා. එතකොට 12 වසරේ පාඩම් 6යි 13 වසරේ පාඩම් 6යි. හරි. ඕක තමයි මූලිකවම ආර්ථික විද්‍යාව විෂය කොටස් දෙකකට කඩලා තියෙන ආකාරය. හරි. හරි. අපි මුලින්ම බලමු 12 වසරේ පාඩම් 6ක් තියෙනවා. පුතේ ඊට පස්සේ 13 වසරේ පාඩම් 6ක් තියෙනවා. හරි. මම චුට්ටක් මෙතනින් මම එන්නම් හිමීට දැන් මේ පේපර් එක හැදෙන විදියට. පේපර් එක හැදෙන්නේ කොහොමද? දැන් මම ඔයාලට කිව්වනේ 12 වසරේ පාඩම් 6යි 13 වසරේ පාඩම් 6කුයි තියෙනවා කියලා. දැන් මේ පාඩම් 12න් තමයි මේ ඔයාගේ පැය 5ක ලියන පේපර් එක. ඔයා අවුරුදු 2ක් ඉගෙනගෙන ගිහිල්ලා පැය 5ක් ලියන පේපර් එක හැදෙන්නේ මෙන්න මේ පාඩම් 12න් තමයි මේ සියලුම පැය 5ම ආවරණය වෙන්නේ. හරි නේද? හරි. එහෙනම් කතා කරමු පළවෙනි පත්‍රය. මේමයි. ආර්ථික විද්‍යාව පේපර් එක පුතේ එක කොටස සහ දෙක කොටස කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වඩ බලා ගන්න පුළුවන්. හරිද? part 1 එකයි part 2 එකයි. හරි. පළවෙනි කොටස MCQ පේපර් එක. ඔයාලා ලියලා තියෙනවානේ O level වලදීනේ. O level වලදී ඔයාලා ලියලා තියෙනවා බහුවර්ණ ප්‍රශ්න. අන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තමයි මේ එක කොටස කියලා කියන්නේ. හරි? බහුවර්ණ ප්‍රශ්න එක තමයි මේ එක කොටස කියලා කියන්නේ. ඒකෙදි ඔයාලට හම්බ වෙනවා MCQ 50ක්. MCQ බහුවර්ණ ප්‍රශ්න 50ක් ඔයාලට හම්බ වෙනවා. හරි? බහුවර්ණ ප්‍රශ්න 50ක් ඔයාලට හම්බ වෙනවා. හරි? එතකොට මේ 50ෙදී ඔයාලට එකකට ලකුණු දෙක ගන්න. එකකට ලකුණු දෙක ගානේ මුළු ලකුණු හම්බ වෙනවා ලකුණු 100ක්. ලකුණු 100ක්. මේක නෙමෙයි හොඳම කතන්දරේ. රස කතන්දරේ තියෙන දෙක කොටසෙදී. අපි දෙක කොටසත් කතා කරගමු කොහොමම. හරි. එහෙනම් පළවෙනි කොටසෙදී බහුවර්ණ ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. ඒකෙදි ලකුණු 100ක් වඩ ගන්න පුළුවන් වෙනවා. 50 එකකට දෙක ගානේ ලකුණු 100ක් වඩ ගන්න පුළුවන් වෙනවා. හරි. අපි යමු දෙවෙනි කොටසට. දෙවෙනි කොටස පුතේ මම ඔයාලට කිව්වනේ මුලින්ම දෙවෙනි කොටස මුලින්ම කිව්වනකොට 12 වසරේ පාඩම් 6යි 13 වසරේ පාඩම් 6කුයි පාඩම් ඔක්කොම ඔයාලට 12ක් තියෙනවා කියලා. හරි. එහෙනම් ඔයාගේ දෙක කොටස හැදෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය නැත්නම් ලියන ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මෙන්න මේ ආකාරයට ඛණ්ඩනය වෙලා. අපි 12 වසර ගත්තොත් 12 වසරේ ඔයාලට හම්බ වෙනවා පේපර් එකේ දෙක කොටස ඇතුළේ පුතේ අයන්න කියලා කියන කොටස. හරි. අයන්න කියලා කියන කොටස. මේ අයන්නේදී ඔයාලට හම්බ වෙනවා ප්‍රශ්න 5ක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි? ප්‍රශ්න 5ක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එකම
13 වසරේ පාඩම් 6කුත් තියෙනවනේ. මේ පාඩම් 6න් දෙවෙනි කොටසේදී ආ යන්න කියලා තව කොටසක් ඔයාලට පෙන්නනවා. මේ ආ කියලා කියන කොටසේදී පුතේ 6, 7, 8, 9 සහ 10 කියන ප්‍රශ්න ටික ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. මේ ප්‍රශ්න ටික ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. එතන බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී තියෙන විශේෂත්වය තමයි ඔයාට 12 වසරේ හොඳට අහන්න. ඔයාට 12 වසරේ පාඩම් ඔක්කොම 6ක් තියෙනවා. ඒ 6න් ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න 5 හැදෙනවා දෙවෙනි කොටසේ. ඊට පස්සේ දෙක කොටසට එනකොට දෙක කොටසේ 13 වසරේ පුතේ ආයන්න කියලා කියන කොටසේදී ඔයාට ප්‍රශ්න 5ක් බලා ගන්න පුළුවන් වෙනවා. 6 සිට 10 දක්වා ප්‍රශ්න 5ක් බලන්න පුළුවන්. ඒ 10 හැදෙන්නේ මේ කියන ප්‍රශ්න 6. මේ පාඩම් 6. හරි. එතකොට එහෙනම් මේක තමයි ආකෘතිය. දැන් ඒක ලියන විදිය මම ඔයාලට කියන්නම්. ප්‍රශ්න 10ක් අම්මෝ දෙක කොටසේ ප්‍රශ්න 10ක් ලියන්න ඕනේ. නෑ. දෙක කොටසේ ප්‍රශ්න 10ක් ලියන්න ඕනේ නෑ. ඔයා හිතනවා නම් එහෙම ඉක්කොන් වලදී ඔයාලට එච්චර සාහසික ලෙස සලකයි කියලා ඔයා එහෙම හිතන්න එපා. හරි? ඔයාලට දෙක කොටසේදී ප්‍රශ්න 10ක් දුන්නට දැන් ඕලෙවල් නම් ළමයි කොහොමද හම්බෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 7ක් හෝ 8ක් දීලා 5ක් ලියන්න වෙනවා. 5ක් 6ක් ලියන්න වෙනවා. ඔයාට මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේකෙදි ප්‍රශ්න 10ක් දුන්නත් ඔයාට ලියන්න කියලා කියන්නේ යාලා ප්‍රශ්න 5යි. හරිද? ප්‍රශ්න 10ක් පුතේ ඔයාට දුන්නට මේ 10න් ඔයා තෝරගන්න ඕනේ ප්‍රශ්න 5ක් විතරයි. එහෙනම් පුතේ එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ. හරි? එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ඔයා මේ ලියන 5ට ඔයාට හම් වෙනවා මුළු ලකුණු 100ක්. හරි මුළු ලකුණු 100ක් හම් වෙනවා. එහෙනම් පුතේ මේ MCQ කොටසට ලකුණු 100යි. රචනා ප්‍රශ්න පත්‍රයට ලකුණු 100යි. දෙකටම ලකුණු 200යි. මේ 200ට හම් වෙන ලකුණු ප්‍රතිශතය දෙකෙන් බෙදලා 100ට 100ක ප්‍රතිශතයක් විදිහට ඔයාලට පෙන්නනවා. හරි 100ට 100ක ප්‍රතිශතයක් විදිහට ඔයාලට පෙන්වන්න පුළුවන් මට ඔක දැන්. හරිද? මේකේ තියෙන තව කතන්දරයක් තමයි තව චූටි කන්ඩිෂන් එකක් හැබැයි ඔයාලට මේකට තියෙනවා. මේක පුතේ ඔයා දැන් හිතන්නකො 6 වසරේ 12 වසරේ පාඩම් 6න් කරන්න ඕනේ ඔයාලට 5යිනේ. තියෙන්නේ 5යි. මේ 5න් ඔයාලට කියලා තියෙනවා අවම වශයෙන් එක කොටසකින් ප්‍රශ්න දෙක බැගින් තෝරාගෙන සම්පූර්ණ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න කියලා. කියන්නේ එක කොටසකින් අඩුම තරමේ දෙකක්වත් තෝරගෙන ප්‍රශ්න 5කට පිළිතුරු තෝරන්න ඕනේ. ඒ කියනවා මේකෙන් දෙකක් තෝරගත්තොත් මේකෙන් එකයි. දෙක තුනයි. මේකෙන් තුනක් තෝරගත්තොත් මේකෙන් දෙකයි. අපි හිතමුකෝ කවුරු හරි ළමයෙක් දෙවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නය තෝරගත්තා කියලා පළවෙනි කොට අයන්නේ. එතකොට යාට තව ප්‍රශ්න දෙකක් කරන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම මෙයා බැඳලා ඉන්නවා ඒ ප්‍රශ්න ටික මෙන්න මේ කොටසෙන් කරන්න. හරි නේද? හරි. හරි. එහෙනම් ඕක තමයි පේපර් එක වගේ හැදෙන ස්ට්‍රක්චර් එක. ඒත් එකම කියන්නේ පුතේ පළවෙනි කොටස MCQ මම කියවනේ වාට තියනවා කියලා MCQ කියද්ද MCQ 50ක් තියනවා කියලා මම වාට කිව්වනේ. මේ MCQ 50 දිත් වාට එකකට එක ප්‍රශ්නයකට බහුවර්ණ 5 ගානේ හම්බ වෙනවා. ඒකත් විශේෂ දෙයක්. මොකද වාට O level දී හම්බුනේ සාමාන්‍ය බහුවර්ණ 4යි. හරි මේකෙදි 5ක් හම්බ වෙනවා. ඒකට හරි ලේසි හොයාගන්න. හරි එහෙනම් ඔහොම තමයි පේපර් එක හැදෙන්නේ. හරි පේපර් එකත් එක්කම දැන් මම අපේ වැඩසටහන කතා කරමු ළමයි. ආර්ථික විද්‍යාවට එමු. දැන් ආර්ථික විද්‍යාවේ ඔයාට මම PDF කොටසකුත් මේ වෙනකොට දාලා තියෙනවා. කවුරුවත් හරි PDF කොටස මේ වෙනකොට ගන්න බැරි නම් එයාලා PDF කොටස ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එයාලා මැසේජ් එකක් දාන්න අපිට අපි ඔයාලට දැම්ම සෙන්ඩ් කරන්නම්. ඒ කොටස PDF එකක් විතර වෙලා තියෙනවා. පුතේ මේ කොටසක් විතරයි තියෙන්නේ. මේ මාර්තු මාසෙම අපේ වැඩේ යන්නේ. මේ රෙකෝඩින් එකත් වල ගන්න පුළුවන්. මාර්තු මාසෙම වැඩේ යන්නේ පුතේ නොමිලේ. හරි ඒකින්ද මේ සතියේයි තව සතියක් වලට හම්බ වෙනවා නොමිලේ. ඉතින් හැබැයි අපේ මාසෙදී ඔයාලට අපේ ක්ලාස් එක ජොයින් වෙනවා පුතේ මේ පේපර් බෑක් එක ගන්න පුළුවන් වෙනවා. මේකෙදි ඔයාලට පළවෙනි පාඩමට අදාළව සියලුම දේවල් එකපාර ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. හරි පළවෙනි පාඩමට අදාළව ඔයාලට පුතේ පළවෙනි පාඩමට අදාළව මම කියන්නම් අපේ ක්ලාස් එකේදී හම්බ වෙන දේවල් ටික.
හරි පළවෙනි පාඩමට දාලා මම කියන්න මුලින්ම හම්බෙන්නේ මොනවද කියලා ඔයාට. ඔයාට හම්බෙනවා පුතේ ටියුට්ස් 3ක්. හරි ටියුට්ස් 3ක් හම්බෙනවා. ඒකත් එක්කම පළවෙනි පාඩම ආර්ථික විද්‍යාවේ හැඳින්වීම කියලා කියන ඉන්ට්‍රොඩක්ෂන් එක කියලා අපි කියනවා. ඉන්ට්‍රොඩක්ෂන් එක පළවෙනි පාඩම යටතේ ඔයාට හම්බෙනවා. හරි පළවෙනි පාඩම යටතේ ඔයාට හම්බෙනවා ටියුට්ස් 3ක්. ටියුට්ස් 3ක් හම්බෙනවා. ඒත් එක්කම ඔයාට PPP පැක් එකක් හම්බෙනවා. මොනවද? පාස් පේපර් පැක් එකක් හම්බෙනවා පළවෙනි පාඩමට අදාළව අවුරුදු 20ක. හරි අවුරුදු 20ක පාස් පේපර් පැක් එකක් හම්බෙනවා. ඒකත් එක්කම ෂෝට් නෝට්බුක්ස් and ඔයාට හම්බෙනවා පුතේ තව අපේ LMS එකක් තියෙනවා. LMS එකෙන් ඔයාට කරගන්න බැරි වෙච්ච හරි පන්තියට සහභාගී වෙන්න බැරි වුණ දවසක හරි රෙකෝඩින්ග්ස් එතනින් එහා පැත්තට ඔයාට හම්බෙන්න තියෙන ප්‍රශ්න පත්‍ර හරි එහෙම නැත්නම් ක්විස් වෙන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම මේ LMS එක හරහා ඔයාව ගයිඩ් වෙනවා. හරි ඒකෙන්ද ඒ වැඩ ටික ඔක්කොම සියල්ල ඉතා පිළිවෙලට අපි ලෑස්ති කරලා තියෙනවා මේ වෙනකොට. හරි අපි වැඩි කතා නැතුව අපි යමු කෙනා වැඩේට අපි එනේ. හරි එතකොට මේක තමයි පුතේ මේ අද තියෙන ටියුට් එක ඔයාලට මේක zoom කරන්න පුළුවන් පොඩ්ඩක්. හරි එතකොට මේක තමයි PDF එක වලට හම්බ වෙන තියෙන මේක දැන් තියෙන්නේ මෙතන ආර්ථික හැසිරීම කියලා කියන පාඩම තමයි තියෙන්නේ. හරි ආර්ථික විද්‍යාව හැඳින්වීමේ අපි කතා කරමු පුතේ වැඩි කතාව ඕනේ අපි බහිමු වැඩේට දැන් නේ අපි කතා කරා ඇති හොඳට අවුරුදු දෙකක් තියෙනවා වැඩි කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාට තියෙනවා සාමාන්‍යයෙන් පැය 100ක් වගේ තියෙනවා මේ ඔන්ලයින් එකේ තුල තියරි විතරක් ඉගෙන ගන්න. හරි මේ පැය 100 දී මම ඔයාගේ සම්පූර්ණ මේ සිලබස් එක කවර් කරලා දෙනවා. හරි අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. හරි පළවෙනි පාඩම මිනිසුන්ගේ ආර්ථික හැසිරීම. මේක පේනවද? හරි මිනිසුන්ගේ ආර්ථික හැසිරීම. හරි ආර්ථික හැසිරීම ගැන අපි කතා කරන්න යන්නේ මුලින්ම. හරි මුලින්ම අපි ආර්ථික හැසිරීම ගැන කතා කරලා මොකද්ද මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියලා කියන්නේ? ආර්ථික විද්‍යාව පළවෙනි පාඩමක් මේ ඉන්නේ. ආර්ථික විද්‍යාව හැඳින්වීම එහෙම නැත්නම් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම ගැන තමයි අපි මේ කතා කරන්නේ. හරි එතකොට අපි බලමු මුලින්ම ආර්ථික විද්‍යාව හැඳින්වීම. මොකද්ද ආර්ථික විද්‍යාව කියලා කියන්නේ? ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මිනිස්සුන්ට තියෙනවා උවමනා. මිනිස්සුන්ට තියෙනවා උවමනා. මෙන්න මේ උවමනා තෘප්තිමත් කරගන්න ඕනේ. මේ තෘප්තිමත් කරගන්නකොට හරි මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියලා කියන එක කතා කරන්නේ අපි ආර්ථික විද්‍යාව තුළදී. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවා උවමනා වර්ග තියෙනවා භෞතික උවමනා සහ භෞතික නොවන උවමනා. මොනවා හරි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා අපිට ගන්න පුළුවන් උවමනාවක් තියෙනවනම් ඒක භෞතික උවමනා කියලා අපි කියනවා. ඉතින් එහෙනම් ආර්ථික විද්‍යාව ඇතුළේ කතා කරන්නේ මෙන්න මේ කියන භෞතික උවමනා ගැන. භෞතික නොවන උවමනාත් අපිට බලන්න පුළුවන් සෙනෙහස ආදරය වගේ දේවල් ළමයි හරි එතනින් එහා පැත්තට දෙමාපිය රැකවරණය වගේ දේවල් උනත් අපිට බලන්න පුළුවන්. හරි අපි මේ ආර්ථික විද්‍යාව තුළදී අපි කතා කරන්නේ මෙන්න මේකෙන් භෞතික උවමනා ගැන. හරි අපි ඉදිරියට යමු පොඩ්ඩක් ඉස්සරහට එමීට කලබලයක් නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ මේ දේවල්. හරි ඔයාට ලැබිලා තියෙන PDF එකත් ඔයාට ලැබිලා තියෙන PDF එකෙන් මේ දේවල් බලා ගන්න පුළුවන් ළමයි. හරි PDF කොටසක් මම එවලා තියෙනවා. ඒකත් ඔයා ෆෝන් එකෙන් ඉන්නවා නම් හරි ලැප් එකෙන් ඉන්නවා නම් හරි PDF එකත් ඔන් කරගෙන වගේ ස්ක්‍රීන් එකත් චුට්ටක් පැත්තකට දාගෙන හරි පොඩිවට මාව තියාගෙන ලොකුවට PDF එක තියාගෙන ඔයා මේක බලන් ඉන්නකෝ. හරි ඔයා මේක බලන් ඉන්නකෝ. හරි එන්න පළවෙනිම පිටුවේ තියෙනවා මොනවද තියෙන්නේ? මිනිසුන්ගේ ආර්ථික හැසිරීම. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම යන්නේ අදහස් කරනුයේ තම භෞතික අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම තුළදී ඔවුන් ක්‍රියා කරන ආකාරයයි. මම කියවනේ මිනිස්සු තමන්ගේ භෞතික උවමනා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරලා ලබා ගන්න පුළුවන් උවමනා තෘප්තිමත් කරගන්නේ කොහොමද කියලා කතා කරන්නේ අපි මෙන්න මේ ආර්ථික විද්‍යාව තුළදී. හරි මේක හරිම රස විෂයක් හරියට ඉගෙන ගත්තොත් හරිම රසයි. ඒකින්ද මුලින් ඉඳන් හරියට පිළිවෙලට ඉගෙන ගන්න. හරි ඊළඟට එන්න ඊළඟ පේජ් එකට ළමයි. ඊළඟ පේජ් එක කලාව සහ විද්‍යාව. හරි ඔයා දන්නවා මේ ලෝකේ තියෙනවා කලාව සහ විද්‍යාව කියලා කොටස් දෙකක්. හරි කලාව සහ විද්‍යාව කියලා කොටස් දෙකක් තියෙනවා. කලාව සහ විද්‍යාව.
මොනවද කලාවක් කියලා කියන්නේ? අපි දන්නවා సౌందර්යය තියෙනවා. හරි. එතනින් එහා පැත්තට ගියාට පස්සේ ෆිල්ම් වෙන්න පුළුවන්, සින්දු වෙන්න පුළුවන්, රසාස්වාද වෙන්න පුළුවන්, පොත් ලියනවා වෙන්න පුළුවන්. ඔය වගේ කලාවන් ගොඩාක් කතා කරන්න පුළුවන්. එතනින් ඊට පස්සේ විද්‍යාව කියලා ගත්තාම විද්‍යාව විශ්යනොත් ගොඩාක් අපිට බලා ගන්න පුළුවන්. අපි කතා කරමු මොනවාද මේ කලාව සහ විද්‍යාව ඇතුලේ තියෙන වෙනස්කම් කියලා. කොහොමද කලාව සහ විද්‍යාව වෙන් කරලා අඳුරගන්නේ? මෙන්න බලන්න කලාවක් කියලා කියද්දි මම වගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඔයා වැඩිපුරම කැමති චාමර වීරසිංහටද එහෙම නැත්නම් අපි හිතමු කවුද ශිහාන් වීරංගටද? හරි. ඔය වැඩිපුරම කැමති ශිහාන් වීරංගටද එහෙම නැත්නම් චාමර වීරසිංහටද කියලා මම අහනවා. කෙනෙක් කියන්න පුළුවන් මම චාමර වීරසිංහට කැමති. තව කෙනෙක් කියන්න පුළුවන් මම කැමති ශිහාන් වීරංගට. තව කෙනෙක් කියනවා අපෝ මම ඔය දෙන්නටම කැමති නැහැ. හරි දෙන්නටම කැමති නැහැ කියලා කියන්න පුළුවන්. හැබැයි ඕක නෙමෙයි උතන තියෙන ප්‍රශ්නේ. දැන් මේ හිතන්නකො ළමයි එක්කෙනෙක් කියනවා මම කැමති චාමර වීරසිංහ. අනිත් කෙනා කියනවා මම කැමති ශිහාන් වීරංගට. එහෙම නැත්නම් මම කැමති ශිහාන් වීරංගේ ගාඩ සින්දුවට. අපෝ ඒක කැතයි යන්නේ. අරකට තමයි මම කැමති කියලා කෙනෙක් කියනවා. එතකොට අපිට බලන්න පුළුවන්ද? දැන් අපි පිටින් බලන මිනිස්සුන් අපිට කියන්න බන්ද? දැන් ඇත්තටම කෝකද හොඳ කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. අපිට කියන්න බෑ ඇත්තටම මේ දෙකෙන් කෝකද වඩා හොඳ කියලා. අපිට කියන්න බෑ ඇත්තටම මේ දෙකෙන් කෝකද වඩා හොඳ කියලා. එහෙනම් කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. කොයි දේද හොඳ කියලා බලන්නවත් මේ කලාවන් තුලේ විද්‍යාත්මක පදනමක් නැහැ. නමුත් එතන පුතේ ලොකු දැනුම් සම්භාරයක එකතුවක් තියෙනවා. දැන් කලාවක් ගත්තොත් අපිට ඉගෙන ගන්න දේවල් නැතුවද? නැහැ තියෙනවා. අනිවාර්යෙන් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් ද ඔයාලට චාමර වීරසිංහද ශිහාන් වීරංගද හොඳ කියලා? බෑ. ඔයාලට ඔප්පු කරන්න බෑ. ඔයාලට හැබැයි මෙහෙම කරන්න පුළුවන්. අර මිනිස්සුන්ට කියලා SMS ටිකක් ගහගෙන මිනිස්සුන්ට කියලා SMS ගහගෙන ජනතා ප්‍රසාදයේ කාටද වැඩිපුරම තියෙන්නේ කියලා බලන්න පුළුවන්. නමුත් ඒක විද්‍යාත්මක ක්‍රමයක් නෙවෙයි ළමයි. ඒක මිනිස්සුන්ට හිතන විදිහනේ. එහෙනම් කලාවක් ඇතුලේ විද්‍යාත්මකව තහවුරු කරන්න බෑ. හරි? මම වැහෙනව නේද කෙටලුවක් නැතුවේදී? ඔව් හරි. එතකොට ඊට පස්සේ විද්‍යාව. මොනවද විද්‍යාවක් කියලා කියන්නේ? විද්‍යාවක් කියලා කියන්නේ මොකක්ද? විද්‍යාවක් කියලා කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරලා පර්යේෂණ කටයුතු කරලා ඒ තුලින් නිගමනයන් වලට එළඹිලා මේ අපිට ඔප්පු කරන්න පුළුවන් જાතියේ උත්තර ගන්න පුළුවන් දේවල් තමයි විද්‍යාව කියලා කියන්නේ. එහෙනම් ඉතින් මේ කලාවට සාපේක්ෂව විද්‍යාව විද්‍යාත්මකව තහවුරු කරන්න පුළුවන් විෂය. හරි. කලාවට සාපේක්ෂව විද්‍යාව විද්‍යාත්මකව පර්යේෂණ වලින් හරි අත්දැක බැලීම් වලින් හරි අපිට නිගමනයන් වලට එළඹෙන්න පුළුවන්. ඔප්පු කරන්න පුළුවන් දෙයක්. හරි. එහෙනම් අපි ඉගෙන ගන්න මේ ආර්ථික විද්‍යාව කියලා කියන එක කලාවක්ද විද්‍යාවක්ද? ආර්ථික විද්‍යාව නම අගටම තියෙනවනේ මොකද්ද? විද්‍යාවක් නේ. එහෙනම් ආර්ථික විද්‍යාවක්. හරි. කලාවක් යනවා. ඔයාලට මේක පේන්නේ නැත්නම් ළමයි පේනවනේ. හරි. ඔයාලට මේක පේන්නේ නැත්නම් ඔයාලා PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. කලාවක් යනවා. විද්‍යාත්මකව සනාථ කළ නොහැකි සම්බන්ධතාවන් සහිත දැනුම් එකතුවකි. කලාවක් කියලා කියන්නේ විද්‍යාත්මකව තහවුරු කරන්න බෑ. අනේ මෙයාද හොඳ මෙයාද අරකද හොඳ මේකද කියලා අපිට කියන්න බෑ. එහෙම නැත්නම් විද්‍යාත්මකව මේක ඔප්පු කරන්නත් බෑ. නමුත් හරි රසයිනේ ළමයි කනටනේ කලාව කියන එක. හරි රසයි. ඒකින්ද ඒවා ඔප්පු කරන්න බැරි වුණාට ඒ වැඩේ හොඳට යනවා. ඉතින් හරි කොහොමද කලාව කියලා කියන්නේ විද්‍යාත්මකව සනාථ කරන්න බැරි නමුත් දැනුම් සම්භාරයක් තියෙන දැනුම් එකතුවක් කියලා අපි කියනවා. කලාවක ඇති රසය පිළිබඳව ඇත්තේ සාපේක්ෂ අභිමතයකි. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. මම කියවනේ චාමර වීරසිංහට මම කැමති වුණොත් ඔයා කැමති වෙන්න පුළුවන්. ශිහාන් වීරංගට ඔයා කැමති වුණොත් මම කැමති වෙන්න පුළුවන්. හරි? ඒක සාපේක්ෂයි. ඒක නිකන් අර මට හිතන දේ නෙමෙයි ඔයාට හිතෙන්නේ වගේ අදහසක් තියෙන්නේ. හරි. ඊට පස්සේ විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? සංසින්දීන් නිරීක්ෂණය හා අත්හදා බැලීම තුළින් න්‍යායාත්මකව පැහැදිලි කිරීමකට ලක් කළ හැකි ඕනෑම විෂයපතයක් විද්‍යාවක් කියලා කියනවා. සංසිද්ධීන් නිරීක්ෂණය හා අත්හදා බැලීම් තුළින් නිගමනයන් වලට එළඹෙන්න පුළුවන් ඒවට අපි කියනවා විද්‍යාවක් කියලා. හරි? එහෙනම් ඔයා දන්නවා දැන් ආර්ථික විද්‍යාවක් මේ එන්නේ කොහෙටද?
ආර්ථික විද්‍යාව කියලා කියන්නේ විද්‍යා විෂයක්. හරි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ විද්‍යා විෂයක්. හරි. විද්‍යාව ප්‍රධානම කොටස් දෙකකි. විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවික විද්‍යාව සහ සමාජීය විද්‍යාව. දැන් ඔයා දන්නවා ආර්ථික විද්‍යාව අයත් වෙන්නේ මේ දෙකෙන් මොන ගණයටද කියලා මම ඔය වචනේ කියනකොටම. ඒක තමයි වාගේ මොලේ. හරි. ඒක තමයි වා ඉකෝන් කරන්න ඕනි ඇයි කියලා කියන තර්කය. මේ හිතන්න විද්‍යාවන් වර්ග දෙකයිනේ. මොනවාද විද්‍යාවන් වර්ග දෙක? ස්වභාවික විද්‍යාව සහ සමාජීය විද්‍යාව. ඉතින් මේ ස්වභාවික විද්‍යාවේදී අපි කතා කරන්නේ මේ අනේ මේ අවට පරිසරය අපිට දකින්න තියෙනවා තියෙන්නේ. අන්න ඒවා තමයි අපි කතා කරන්නේ. අවට පරිසරය අපිට දකින්න තියෙන දේවල් මොනවාද? භෞතික විද්‍යාව වෙන්න පුළුවන්, රසායන විද්‍යාව වෙන්න පුළුවන්, ගස්වැල් ගැන කතා කරනවා නම් හරි ජීව විද්‍යාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භූගෝල විද්‍යාව වෙන්න පුළුවන්. හරි. මේ දේවල් ළමයි වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන්. මේ දේවල් මොනවාද? මේ දේවල් ස්වභාවික විද්‍යාවට තමයි අයත් වෙන්නේ. ස්වාභාවික විද්‍යාවට තමයි අයත් වෙන්නේ. හරි. ඒත් එක්කම මම කියව අනිත් විද්‍යාව මොකද්ද? අනිත් විද්‍යාව තමයි සමාජීය විද්‍යාව. සමාජීය විද්‍යාව කියලා කියන්නේ පුතේ ස්වභාවික දේවල් නෙමෙයි. අනේ අපි මේ මිනිස්සු ගැන කතා කරනවා නම් මොනවා හරි මිනිස්සුන්ගේ හැසිරීම ගැන අපි කතා කරනවා නම් ඒවා අයත් වෙන්නේ. එහෙම නැත්නම් සමාජය ගැන කතා කරනවා නම් ඒවා අයත් වෙන්නේ අපේ මේ සමාජීය විද්‍යාවට. එහෙනම් අපිට දැන් ස්වභාවික විද්‍යාව ලොකු වැදගත්කමක් නැහැ ආර්ථික විද්‍යාව තුළදී. අපිට වැදගත් වෙන්නේ සමාජීය විද්‍යාව. හරිද? යම්කෝ ඉස්සරහට. එහෙනම් මම දන්නවා දැන් විද්‍යාවන් වර්ග කොටස් දෙකයි. මොනවාද? ස්වභාවික විද්‍යාව සහ සමාජීය විද්‍යාව. ස්වභාවික විද්‍යාව සහ සමාජීය විද්‍යාව. ස්වභාවික විද්‍යාව කියලා කියනකොට ස්වභාවික ලෝකය හා බැඳුණු සංසිද්ධීන් අධ්‍යයනය කරනු ලබන විද්‍යාව ස්වභාවික විද්‍යාවයි. හරිනේ මම ඔයාලට කිව්වනේ ස්වභාවික ලෝකයේ තියෙන සංසිද්ධීන් ගැන කතා කරනවා නම් ඒක මොනවාද? ස්වභාවික විද්‍යාව. හරි. සමාජයේ තියෙන දේවල් ගැන කතා කරනවා නම් ඒක සමාජීය විද්‍යාව. අපි ඒකට එමු. මොන උදාහරණ පොඩ්ඩක් බලාගෙන යමු. උදාහරණ තියෙනවා මොනවාද? රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාරකා විද්‍යාව උදාහරණ විදිහට පෙන්නනවා. එනවා දන්නවනේ ස්වභාවික විද්‍යාව කියලා කියන්නේ මේ අපිට දකින්න තියෙන මේ ස්වභාවික ලෝකයේ සංසිද්ධි ගැන කතා කරන විද්‍යාව කියලා. හරි. දෙවැනි කොටස මොකද්ද? දෙවැනි කොටස තමයි සමාජීය විද්‍යාව කියලා කියන්නේ. හරි. සමාජීය විද්‍යාව. සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරනු ලබන විද්‍යාව සමාජීය විද්‍යාව කියලා අපි හඳුන්වනවා. මම කියවනේ පොතේ සමාජයේ ඉන්න මිනිසුන් ගැන හෝ මිනිසුන්ගේ හැසිරීම ගැන හෝ සමාජය ගැන කතා කරනවා නම් ඒකට අපි කියන්නේ සමාජීය විද්‍යාව කියලා. දැන් හිතන්න දේශපාලන විද්‍යාව. හරි. දේශපාලන විද්‍යාව මේ දවස්වල ලෝක දේශපාලනයේ ලොකු පෙරලියක් වෙන ගමන් තියෙන්නේ. ඇයි? ට්‍රම්ප්ුයි තව කවුද? නෙතන්යාහුයි කට්ටිය එකතුලා ඉරානෙත් එක්ක හරි ප්‍රශ්න නේද? ඉතින් මේවා මොනවාද? සමාජීය ප්‍රශ්න ළමයි. මේවා සමාජ විද්‍යාව ඇතුලේ තමයි කතා කරන්නේ මේ දේශපාලනික වටපිටාව කියලා කියන කතන්දරේ. එහෙනම් දේශපාලන විද්‍යාව එතනින් ගියාට පස්සේ අපිට ගන්න පුළුවන් මොනවාද? ආර්ථික විද්‍යාව, හරි, අපරාධ විද්‍යාව, හොරු ගැන හරි අපරාධකාරයෝ ගැන හරි කතා කරනවා. මේ සමාජයේ මිනිසුන්ගේ හැසිරීම ගැන අපි කතා කරන්නේ. ඒවා මොනවාද? ඒවා ඔක්කොම සමාජීය විද්‍යාවට. ආර්ථික විද්‍යාව ඇතුළේ කතා කරන්නේ අපි මිනිසුන්ගේ ආර්ථික හැසිරීම. එහෙනම් ආර්ථික හැසිරීමයි අයත් වෙන්නේ කොහෙද? අපේ කියන මේ සමාජීය විද්‍යාව කියන ගණයට. හරි. ඒක උදාහරණ දීලා තියෙනවා ආර්ථික විද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව සහ අපරාධ විද්‍යාව විදියට. ඊට පස්සේ ආර්ථික විද්‍යාව තුළදී සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ ආර්ථික හැසිරීම රටාවන් තාර්කිකව හා විද්‍යානුකූලව අධ්‍යයනය කරනු ලබයි. එම නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස සැලකෙනවා. ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ මිනිස්සු සල්ලි හම්බ කරනවා, පුදුම කට්ටක් කාලා, පුදුම රෝලක් ගහලා හම්බ කරනවා. ඒ හම්බ කරන සල්ලි ටික පුතේ වියදම් කරගන්නවා යාළගේ උවමනා, භෞතික උවමනා ඉෂ්ට කරගන්න. හරි. භෞතික උවමනා ආසාවල් තියෙන අපිට. ඒ ආසාවල් සංසිඳව ගන්න අපි අපේ සල්ලි යොදවනවා. ඔයා හිතලා බලන්න ඔයාගේ අම්මා තාත්තා ඉඳලා
හරිද? ඔයාලා හැමෝම අපි හැමෝම මමත් ඇතුළු අපි හැමෝම කරන්නේ මොකද්ද? අපි සල්ලි හම්බ කරනවා. හම්බ කරලා අපි අපේ ආසාවන් ඉෂ්ට කරගන්නවා ළමයි හරහා. හරි? අපිට බඩගින්නේ නම් අපිට කොත්තුවක් කන්න ඕනේ කියලා ඒක කනවා. බර්ගර් එකක් කන්න ඕනේ කියලා හිතුනොත් ගිහලා ඒක කනවා. පැහැදිලිද? අපිට වාහනයක් ගන්න ඕනේ කියලා හිතුනොත් අපි ගිහලා වාහනයක් ගන්නවා හම්බ කරලා. ඔයා හිතන්න ඔයාගේ අම්මා තාත්තගේ ඉඳලා වැඩිපුරම වෙලාවක් ගත කරන්නේ මොන ක්‍රියාව කරන්නද? එයාලා වැඩිපුරම ඉන්නේ ළමයි ගෙදරද නැත්නම් රැකියා කරන ස්ථානයේද? හැමෝම ගොඩාක් අය වැඩිපුරම ඉන්නේ පුතේ එක්ක රැකියා කරන ස්ථානේ නැත්නම් බිස්නස් එකක් කරනවා. ඒ කියන්නේ මොනවද මෙයාලා කරන්නේ? හැම වෙලේම මිනිස්සු පුතේ වැඩිපුරම දඟලන්නේ මොකටද? මේ ආර්ථික පැත්ත. අපේ ආර්ථික පැතිකඩ මේ හොඳට හදාගන්න තමයි අපි ඔය උපරිම try කරන්නේ. ඒකින්ද ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ගොඩාක් වටින විෂයක්. අපි ඉස්සරහදී ඒව කතා කරමු. ආර්ථික විද්‍යාව අනිකුත් සමාජ විද්‍යාවන්ට වඩා ඉහළින් සැලකෙන්නේ ඇයි? මිනිස් හැසිරීම විවිධාකාර වේ. මෙම විවිධාකාර හැසිරීම වලට පදනම් වූ හේතු මත විවිධ සමාජීය විද්‍යාවන් බිහි වී ඇත. උදාහරණ ලෙස දේශපාලන විද්‍යාව මේක ළමයි ඔයාලා ලියා ගන්න ඕනි. හරි? මේක නෑ මේක ඔයාලා ලියා ගන්න අවශ්‍ය නැහැ. මේක ඔය ටියුට් එකේ print කරලා තියෙනවා. පදනම් වූ හේතු මත සමාජ විද්‍යාවන් බිහි වෙත. උදාහරණ ලෙස දේශපාලන විද්‍යාව, අපරාධ විද්‍යාව, මනෝවිද්‍යාව වගේ දේවල් අපිට සමාජීය විද්‍යාවන් ඇතුලේ පෙන්වා දෙන්න පුළුවන්. ඒත් එක්කම ආර්ථික විද්‍යාවේදී අවධානය යොමු කරන්නේ මිනිසුන්ගේ භෞතික වමනා සඳහා කියලා ආයෙ highlight කරලා තියෙනවා. ඔය ටියුට් එක print කරගත්ත ගමන් මේ කියනවා නම් ඒවා highlight කරගන්න. මොකද highlight වලින් තමයි මේ වැඩ ඔක්කොම යන්න පුළුවන්. ඔයාගේ ඔළුවට යන්නේ මේ විදිහට කරගත්තාම තමයි. පිළිවෙල තමයි වටිනම දේ. පිළිවෙල තමයි අංක 1. පිළිවෙල වෙලාවට වැඩ කරන එක හරිද? ඔයාගේ තියෙන විනය තමයි ඔයාව කවදාද දවසක දක්ෂයෙක් කරන්නේ. හරි. මිනිස් සමාජයේ ඉතා පුළුල් පරාසයක් මිනිසාගේ ආර්ථික පැතිකඩ හා සම්බන්ධ වේ. එම නිසා මිනිසුන් මුහුණ දෙන බොහෝමයක් ගැටලු ආර්ථික විද්‍යාත්මක ඒවා වේ. එනම් ආර්ථික විද්‍යාවේදී අවධානයට බඳුන් වන සෑම කටයුත්තක්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිභෝජනය. පොතකාරි ලියා ගන්න ආර්ථික විද්‍යාවේ ප්‍රධාන කාර්යයන් 3ක් තියෙනවා. මොනවාද? නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිභෝජනය. ඔන්න අපිට තව තැනක ඔක හම්බෙන්න පුළුවන්. බෙදා හැරි නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම හා පරිභෝජනය. මූලික ආර්ථික ක්‍රියා. මූලික ආර්ථික ක්‍රියාකාරකම් විදිහට අපිට වැඩි පෙන්වන්න පුළුවන්. හරි ආර්ථික විද්‍යාවේදී අපි බඳුන් වෙන්නේ ඔන්න ඔය කාර්යයන් තමයි වැඩිපුරම අපි කතා බහට ලක් වෙන්නේ. හරි. ඊට පස්සේ එබැවින් මේ තරම් ජන ජීවිතේට සමීප විද්‍යාවක් තවත් නොමැති තරම්ය. එම නිසා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන් අතර රැජින ලෙස සැලකේ. අපි මේ මොකද්ද මේ කියන්නේ? මේ මොකද්ද මේ කියන්නේ? ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන් අතර රැජින කියන්නේ. රැජින කියන්නේ රජාව කසාද වැදලා ඉන්නේ නේද? රැජින කියලා කියන්නේ ළමයි මෙන්න මේ හේතුව හින්දා. මම කිව්වේ ඉස්සෙල්ලා ඔයාට මම අර ප්‍රවේශයක් ගත්තේ පොඩ්ඩක්. අපේ සමාජයේ මිනිස්සු වැඩිපුර වෙලාවක් යොදවන්නේ මොකටද? තමන්ගේ ආර්ථික පැතිකඩ හදාගන්නනේ. මිනිස්සු උදේම ජොබ් එකට ගිහිල්ලා රෑ වෙලා ගෙදර වෙලා නිදාගෙන ආයෙ උදේ ජොබ් එකට යනවා. එයාලට නිවාඩු කාලයේදී වැඩ කරන කාලයේදී. හම්බ කරන කාලේ වැඩි ඔක්කොටම වඩා. ඉතින් ඇයි මේ මෙහෙම දඟලන්නේ? අපි මේ දඟලන්නේ අපේ ආර්ථික පැතිකඩ. අපේ ආර්ථික හයිය වැඩි කරගන්න. ඉතින් මේ ආර්ථික හයිය අපි වැඩි කරගන්න යන ගමනේදී මේක තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ ඔන්න ඔය කතා කරන පැතිකඩ. හරි. එහෙනම් මිනිස්සුන්ගේ ජීවිතේ වැඩිපුරම වෙලාවක් සහ වැඩිපුරම මිනිස්සු උනන්දු වෙන්නේ මොන විද්‍යාව සඳහාද? ඔයා දන්නේ නැති වුණාට ඉකෝන් ඉගෙනගෙන ඉකෝන් දන්නේ නැතුව ඉපදිලා හම්බ කරලා වියදම් කරලා මැරිලා යන මිනිස්සෙක් වුණත් අනිවාර්යෙන් එයා ජීවත් වෙලා තියෙන වැඩිපුර වෙලාවක් ආර්ථික විද්‍යාවත් එක්ක. හරි. ඔයා අද මේ ඉගෙන ගන්න යන්නේ අන්නේ විද්‍යාව. හරි. අන්නේ විද්‍යාව මේක ගොඩාක් වටිනවා. ඔයාගේ ඉදිරි අනාගතයේදී ගොඩාක් වටිනවා. මොකද කොහොමද ආර්ථික විද්‍යාවක් දන්නේ නැති මිනිස්සෙක්ට ළමයි හරි ආර්ථික විද්‍යාව ඇත්තටම කිසිම අවබෝධයක් නැති මිනිස්සෙක්ට මැණික් මල්ලක් දුන්නත් ඌ ඒක විනාශ කරගන්නවා. හරි. වැරදි තැන්වල ආයෝජනය කරලා හරි ඌ ඒක විනාශ කරගන්නවා. ඌ විසින්ම ඌ ඒක නාස්ති කරගන්නවා. හරි. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ අනිවාර්යෙන් මිනිස්සෙක්ගේ
බේසිකලිම ඒ කියන්නේ අනිවාර්යයෙන්ම චුට්ටක් හරි තියෙන්න ඕනි දෙයක් තමයි ඔය අපි කියන ආර්ථික විද්‍යාවේ තියෙන වටිනාකම. අනිවාර්යයෙන් මිනිස්සුන්ට චුට්ටක් හරි සම්බන්ධව දැනුමක් තියෙන්න ඕනි. හරි ඊළඟ එකට එන්න. අපි ඒතර කියනවා ආර්ථික විද්‍යාව මොනවා කියලාද? සමාජීය විද්‍යාවන් අතර රැජින කියලා අපි හඳුන්වනවා. හරි. ওই සම්බන්ධව ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. ඊළඟ කොටස මොකද්ද? මේක නම් ඔයාලට ලියන්න තියෙන්නේ. මේක නම් ඔයාලට ලියන්න තියෙන්නේ පුතාලා. ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරය. ආර්ථික විද්‍යාව සමාජීය ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරය. මේ අහන්නකෝ. ඔයා දන්නවා මොකද්ද ඔයා දන්නේ? ඔයා දන්නවා මම කියවනේ දැන් සමාජීය විද්‍යාවන් සහ ස්වභාවික විද්‍යාවන් කියලා කොටස් දෙකක් තියෙනවා. හරි? සමාජීය විද්‍යාවන් කියන්නේ මොනවද? සමාජය ගැන කතා කරන එක. ස්වභාවික විද්‍යාව කියන්නේ ස්වභාවික ලෝකයේ සංසිද්ධීන් ගැන කතා කිරීම. මම දැන් කියන්නේ ඒක නෙමෙයි. මේ ආර්ථික විද්‍යාව අපි කතා කරන්නේ සමාජීය විද්‍යාවක් කියලානේ. ඕකයි මෙන්න මේ ස්වභාවික විද්‍යාවයි වෙනස් වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? මේක නැත්තම් මේක සමාජීය විද්‍යාවයි ස්වභාවික විද්‍යාවයි වෙනස් වෙන ආකාරයකවත් මේක හොඳයි. නමුත් අපි කතා කරන්නේ ආර්ථික විද්‍යාව ගැනනේ. ඒකින්ද අපි ආර්ථික විද්‍යාවයි ස්වභාවික විද්‍යාවයි කොහොමද වෙනස් වෙන්නේ කියලා චුට්ටක් කතා කරමුකෝ. හරි. මේක බලන්න මම දන්න එකම විද්‍යාත්මක කරුණ මේක තමයි මට මතක. අනේ මට මතක මේක විතරයි දැන්. මේ බලන්න ඔයාලට මතකද මෙන්න මෙහෙම දෙයක්? බලන්නකෝ මෙහෙම දෙයක් ඔයාලට මතකද කියලා. චූටි කාලේ අපි වැස්ස නානකොට චූටි කාලේ ළමයි ඉර තියෙනවා. දැනුත් ඉර තියෙනවා. ඒක නෙමෙයි මං කියන්නේ. අපිට උයාගෙන ගන්න පුළුවන් නේ. හරි ඉර තියෙනවා. ඊට පස්සේ පල්ලෙහින් තියෙනවා මොනවද? පල්ලෙහින් තියෙනවා තනකොළ. තනකොළ පිට්ටනිය දැකලා තියෙනවනේ. තනකොළ පිට්ටනිය තියෙනවා පල්ල. හරි. හිරු එළිය තනකොළ වලට වැටුනහම අන්න දැන් වට උගන්වන්නේ විද්‍යාව පාඩමක් ආගෙන ඉරේ එළිය වැටුනහම තනකොළ වලට මේවා ලස්සන හරි කොළ පැහැයට තියෙනවනේ ළමයි. ඔයාලට මතකයි නේද? මම මේක ඔයාලට මතකයි නේද අපි ඕකට වැඩක් කරනවා මොකද්ද? පොල් කට්ටක් අරගෙන අපි මෙන්න මේ පොල් කට්ටක් අරගෙන ඔන්නෝම වහනවා. දාන පොල් කට්ටක් අරගෙන අපි වහනවා එක කොටසක්. ඊට පස්සේ අපි බලනවා කොහොමද මේ හිරු එළිය වැටෙන්නේ කියලා. හිරු කිරණ මේවට නිකම්ම පතිත වෙනවා. මේවට නිකම්ම පතිත වෙනවා. දැන් මේවට වැටෙනවා මේ යන්නේ ළමයි. මේවට වැටෙනවා. මේක වැටෙනවද? නෑ. එහෙනම් මෙන්න මේ කොටසට හිරු එළිය සම්බන්ධතාවයක් තියෙනවද? මේ කොටසට හිරු එළිය සම්බන්ධතාවයක් තියෙනවද? නෑ. එහෙනම් ටික දවසක් ඇද්දි මේ කොටස මොන පාට වෙනවද? නිකන් අවර්ණ පාටක් එක පොඩි කහ පාටකට මෙන්න වැඩි හැදෙනවා. දන්නවනේ නේ ඒක සාමාන්‍ය කතාවක් නේ. මොනවාද සාමාන්‍ය කතාව? ඉර එළිය වැටෙනවා පොළවට වැටෙනකොට කොළ පාටට ලස්සනට තියෙනවා. පොල් කට්ටකින් අපි අරක වහන්නේ අර චූටි කාලේ වහලා බැලුවාම ඒ ටික විතරක් කහ පාට වෙලා අරලා බැලුවම කහ පාට වෙලා. නැත්නම් කහ පාට හරි දුඹුරු පාට හරි මොනවා හරි සුදු පාට හරි මැරිලා ගිහලා එහෙම වෙනවා. දැන් මේක කතන්දරේ මේක නෙමෙයිනේ. මෙතනදී අපිට පුළුවන් වුණා සාධක පාලනය කරන්න. ඔය දන්නවද සාධක පාලනය කළා අපි. මොනවද සාධක පාලනය කරේ? හිරු එළිය කියලා කියන සාධකේ පොළවට වැටෙන එක අපි පාලනය කරා පොල් කට්ටෙන් වහලා. හරි නේද එහෙනම්? හිරු එළිය කියලා කියන සාධකේ පොල් කට්ටෙන් වහලා අපි පාලනය කරා මොනවා වෙන එකද? මේ තනකොළ ගොඩට වැටෙන එක පාලනය කරා. හිරු එළිය කියලා කියන සාධකේ පුතේ අපිට එහෙනම් පාලනය කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි ස්වභාවික විද්‍යාවන්ගේ තියෙන විශේෂත්වය. එයාට පුළුවන් ස්වභාවික විද්‍යාව ඇතුළේදී මේ සාධක පාලනය කරන්න පුළුවන්. සාධක පාලනය කරන්න පුළුවන්. සාධක පාලනය කරලා නිගමන පරීක්ෂණ කරලා ඒ තුලින් නිගමන වලට එන්න පුළුවන්. මොකද්ද පරීක්ෂණය මෙතන? හිරු එළිය කියන සාධකේ පාලනය කරලා බලලා අපි බලනවා මොකද වෙන්නේ?
කහ පාට වුණා. එහෙනම් නිගමනයට ආවා හිරු එළියෙන් පොල් කට්ටකින් වහලා ඉවර වෙලා මේක සාධකයේ පාලනය කරලා බැලුවම තනකොළ ටික කහ පාට වුණා. එහෙනම් තව තැනකදීත් මේක මේ විදිහටම වෙනවා. පැහැදිලිද? තව තැනකදීත් මේක මේ විදිහටම වෙනවා ළමයි. හරි. ඒකත් එක්කම හැබැයි මට කියන්න දැන් මේ ස්වභාවික විද්‍යාව ඇතුළේදී මචං මේක මේ විදිහට වුණාට හරිද? ස්වභාවික විද්‍යාවේදී ඔය විදිහට වුණාට ඔය ලස්සන කතන්දරේ ඔය විදිහට වුණාට සමාජීය විද්‍යාව ඇතුලේ අපිට පුළුවන් ද සාධක පාලනය කරන්න? මං කියන්නම්කෝ ඉකෝන් වලදී වාට වෙන දෙයක්. ඔයා මේ දවස්වල දන්නවනේ රටේ තෙල් පෝලිම් තියෙනවනේ. නේ තෙල් පෝලිම් තියෙන ඉස්සරහදී කරන්ට් එකක් කපයිද දන්නේ නැහැ. ආර්ථික විද්‍යානුකූලව නේද කරන්ට් එකක් කපයි වගේ. ඔයා මේ තෙල් පෝලිමක ඉන්න මිනිස්සුන්ට කියලා කියන්න බලන්න එහෙනම් මෙහෙම මේ මාමේ මම අපේ මේ කොන්සර් කිව්ව මට තෙල් පිළිබඳව පොඩි ඉල්ලුම් සමීක්ෂණයක් කරන්න කියලා. ඒකින්ද ඔයාලට බැරිද මේ මගේ ඉල්ලුම් සමීක්ෂණේ පොඩ්ඩක් අවුල් වෙනවා ඔයාලා පොලිමේ ඉන්නකොට. ඔයාලට බැරිද මේ පොලිමේ ඉන්නතු ගෙදර යන්න කියලා අහන්න පුළුවන්ද? අහන්න පුළුවන් නෙවෙයි අහලා ඉතින් ආයේ එන්න බැරි වෙනවා. හරිද? ඒකින්ද අපිට බෑ තේරුණාද මම මේ කියන දේ? අපිට මොනාරි දෙයක් ගැන ආර්ථික විද්‍යාත්මක සමීක්ෂණයකට හරි පරීක්ෂණයක් හරි කරනකොට අපිට කියන්න අපිට සාධක පාලනය කරන්න පුළුවන්ද? බෑනේ පුතේ. අපි කතා කරන්නේ මිනිස්සු ගැනනේ. මිනිස්සුම පාලනය කරන්න බැහැ ළමයි. මට කියන්න පුළුවන්ද ඔයා අද මේ උදේට බත් කන්න ඕනි. මම සමීක්ෂණයක් කරනවා. ඒ සමීක්ෂණයෙන් හින්දා ඔයා අද බත් කන්න. ඔයා අද පෙට්‍රල් ගහන්න යන්න එපා. එතකොට මගේ ඉල්ලුම් සමීක්ෂණය වරදිනවා. හරි? ඔයා පෙට්‍රල් වාහනේට අද ඩීසල් ටිකක් ගහ ගන්න. අපිට එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එහෙනම් මතක තියාගන්න සමාජ විද්‍යාව ඇතුළේදී ආර්ථික විද්‍යාව ඇතුළේදී සාධක පාලනය කරන්න බෑ. දැන් ඔයාලට ට්‍රම්ප්ට කියන්න පුළුවන්ද මේ අනේ ට්‍රම්ප් ජනාධිපතිතුමා මේ තෙල් නෑ මේ ඒකින්ද මේ ඉල්ලුම් සමීක්ෂණය පොඩ්ඩක් වරදිනවා පොඩ්ඩක් රණ්ඩුවෙන් නතර කරන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්ද? අපිට එහෙම කියන්න බෑනේ ළමයි. එහෙනම් ඒව තමයි ආර්ථික විද්‍යාවේ සහ සමාජ විද්‍යාවේ විශේෂත්වය. සාධක පාලනය කරන්න බෑ. සාධක පාලනය කරන්න බෑ. හරි? සාධක පාලනය කරන්න බෑ. අපිට මේ තියෙන වපසරිය ඇතුළේම තමයි මේ කියන කතන්දර ටික කරගන්න වෙන්නේ. ඔන්න බලන්න. ස්වභාවික විද්‍යාවන් තුළ සාධක පාලනය කිරීම තුළින් අත්හදා බැලීම හා පර්යේෂණ කටයුතු සිදු කරමින් නිගමනයන්ට එළඹීම සිදු වෙනවා. ඒත් සමාජ විද්‍යාව තුළ එසේ සාධක පාලනය කිරීමක් කර නොහැකි නිසා හරි නොහැකීම නිසා ආර්ථික විද්‍යාව තුළදී මේ සඳහා උපකල්පන භාවිතා කරයි. මොනවාද මේ උපකල්පන කියලා කියන්නේ? දැන් මං කිව්වනේ වාට අපිට ඉකෝන් වලදී ළමයි සාධක පාලනය කරන්න බෑ කියලා නේ. සාධක පාලනය කරන්න බෑනේ අපිට. හරි? සාධක පාලනය කරන්න බැරි නම් අපිට කරන්න තියෙන එකම දේ මොකද්ද? අපි එහෙනම් හිතන්න ඕනේ මේක මෙහෙම වෙයි කියලා. දැන් හිරු එළිය අතෙන්ට වැටෙනකොට පොල් කට්ටෙන් අපි නතර කරානේ. හැබැයි සමාජ විද්‍යාව සාධක පාලනය කරන්න බෑ. ඒකින්ද අපිට කරන්න පුළුවන් මොකද්ද? අපි හිතනවා මේක මෙහෙම වුණොත් මෙන්න මේ දේ මෙහෙම වෙයි. පැහැදිලිද මම කියන දේ? අපිට දැන් අපි එහෙනම් හිතනවා මේක මෙහෙම වෙයි. අරක අර විදිහට වෙයි කියලා. ඔන්න උදාහරණයක් මම ඔයාලට කියන්නම් මේක තේරුම් ගන්න. මේ බලන්න. හරි? ඔයා හිතන්න මම ඔයාලට කියනවා මෙහෙම. ඔයා 2028 A level විභාගයෙන් අනිවාර්ය ඒ සාමාර්ථයක් ගන්නවා. ඒක හරිද වැරදිද කියන්න බැරිද? ඒක ළමයි හරිද වැරදිද හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් ඒක කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ ඔයා මේ අවුරුදු 2 ගත කරන ආකාරයට. පැහැදිලිද? මම එනම් ඔයාලට දැන් මෙහෙම කියනවා කියලා හිතන්න. මම කියනවා ඔයාලට ඔයා හැමදාම හරියට ක්ලාස් වලට ජොයින් වෙලා මම එවන ෆැක්ට්ස් ටිකක් අරගෙන හරියට පිළිවෙලට මම කියන විදිහට වැඩ ටික කරගත්තොත් අනිවාර්යෙන් ඔයාලට එකක් ගන්න පුළුවන්. දැක්කද මොනවාද වගේ කන්ඩිෂන්ස් ටික ළමයි? මම හැමදාම ක්ලාස් එකට ජොයින් වෙලා මම කියන විදිහට වැඩ ටික හරියට කරගත්තොත් ඔයාලට අනිවාර්යෙන් එකක් ගන්න පුළුවන්. දැක්කද? ඒව තමයි ළමයි උපකල්පන කියලා කියන්නේ. මම හිතනවා ඔයා හරියට වැඩ ටික කරයි කියලා. ඔයා හරියට වැඩ ටික කරොත් ඔයාලට අනිවාර්යෙන් එකක් ගන්න පුළුවන් කියලා මම කියනවා. පැහැදිලිද? මම කියනවා ගම් වතුර ගම්පහට වැස්සොත් වැඩියෙන් ගම්පහට ගම් වතුර ගලයි. මම කියන හෙට ගම්පහට ගම් වතුර ගලයි.
ඒක හරියන්නේ නැහැ නේ. මම කියන අද්ද රෑ දෙගොඩ තලා යන්න ගම් වතුර ගම් පාට වැස්සොත් හෙට ගම් වතුර ගලයි. ඕක නේද ක්‍රමේ? ඕක නේද ක්‍රමේ? ඕක තමයි එන අපි මේ කතා කරන ආර්ථික විද්‍යාවේදී අපි යොදා ගන්න උපකල්පන කියලා කියන්නේ. හරි? ආර්ථික විද්‍යාව අපි යොදා ගන්න උපකල්පන කියලා කියන්නේ. හරි උපකල්පන ටික ලියා ගන්න කලින් අපි මෙන්න මේ කොටස ලියාගෙන ඉමු අතන. ඔයා පුතේ දැන් print කරගෙන නැත්තම් PDF එක නම් තියෙන්නේ. හරි? ඔයා මේ කොටස අද හරියට පිළිවෙලට අල්ලගන්න. ඔයාට මේ කොටස බලන්න ජීවිතේ කවදාවත් මතක වෙන්නේ නැහැ. ඔයාට ජීවිතේ කවදාවත් මතක වෙන්නේ නැහැ. මම මේ අද උගන්වන කොටස බලන්න මොනවද තියෙන්නේ. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරයට මෙහෙම ලියන්න. ස්වභාවික විද්‍යාවන් තුල සාධක පාලනය කිරීම තුලින් ස්වභාවික විද්‍යාව තුල සාධක පාලනය කිරීම තුලින් අත්හදා බැලීම් හා පර්යේෂණ කටයුතු සිදු කරමින් අත්හදා බැලීම් හා පර්යේෂණ කටයුතු සිදු කරමින් නිගමනයන්ට එළඹීම සිදුවේ. නිගමනයන්ට එළඹීම සිදුවේ. නිගමනයන්ට එළඹීම සිදුවේ. නිගමනයන්ට එළඹීම සිදුවේ. හරිද? ඊට පස්සේ යටින් පුතේ තව තරුවක් දාලා ලියා ගන්න. ඡේද ලියන්න එපා ඔයා විභාගෙටත්. ඔයා ලියන්න පොයින්ට් කරුණුම ලියන්න. කරුණු ලිව්වම පිළිවෙලයි ලස්සනයි සුකුමාලයි. හරි ලියන්න. ඊට පස්සේ එහෙත් සමාජ විද්‍යාව තුළ එසේ සාධක පාලනය කිරීමක් කළ නොහැකිය. මම අද චුට්ටක් වේගින් ඔයාලට කියනවා මේක. ඔයාලට PDF එක මේක PowerPoint presentation එකත් ඔයාලට group එකට දානවා. ඒත් සමාජ විද්‍යාව තුළ එසේ සාධක පාලනය කිරීමක් කළ නොහැකිය. එම නිසා ආර්ථික විද්‍යාව තුළ මේ සඳහා උපකල්පන භාවිතා කරයි. එම නිසා ආර්ථික විද්‍යාව තුළ මේ සඳහා උපකල්පන භාවිතා කරයි. ආර්ථික විද්‍යාව තුළ මේ සඳහා උපකල්පන භාවිතා කරයි. හරි මොනවාද උපකල්පන? මොනවාද උපකල්පන? එන්න උපකල්පන ටික ලියා ගන්න ළමයි ඉස්සෙල්ලා අපි ලියලා කතා කරමු. ආර්ථික විද්‍යාවේදී අපි යොදා ගන්නා උපකල්පන. පළවෙනි එක තමයි අපි හිතනවා අපි ඉකෝන් වලදී කතා කරන්නේ යම් මේ ටික අපි ලියාගෙන කතා කරමු. යම් නිශ්චිත අවස්ථාවක් සැලකිල්ලට ගැනීම. දෙවැනි එක අන්සාධක ස්ථාවර වීම. තුන්වෙනි එක නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් තාර්කික වීම. නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් තාර්කික වීම. හතරවෙනි එක කටුවට ලියා ගන්න. හතරවෙනි එක සමතුලිතය. හතරවෙනි එක සමතුලිතය. හරි සමතුලිතය. අපි එකින් එක කතා කරමුකෝ දැන් පිළිවෙලට. හරි. දැන් උගන්වද්දි බලන් ඉන්න හොඳට. හරි. මේක තමයි වට වටින්නේ. මේ කියලා දෙන එක නෝට් සම්පූර්ණ කරන එක නෙමෙයි කියලා දෙද්දී අහන් එක තමයි වටිනම දේ. හොඳට අහගෙන. හරි. මේ බලන්නකෝ. හරි. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි යම් නිශ්චිත අවස්ථාවක් සැලකිල්ලට ගැනීම. මම දැන් මෙහෙම එකක් අඳිනවා ඔයාට. මේ අවුරුද්දක කාල සීමාව අපේ. හිතන්න මේ අපේ අවුරුද්දක කාල සීමාව. මේ අවුරුදු එකක් ගැන මම මේ කතා කරන්නේ. මම මේ අවුරුදු එකක් ගැන කතා කරන්නේ. ඔය දැන් අපේ ඉල්ලුම මෙහෙම ගිහිල්ලා තියෙන කියලා. මේ තමයි පෙට්‍රල් වල තියෙන ඉල්ලුම. පෙට්‍රල් වල තියෙන ඉල්ලුම මම නිකන් හිතන මේ කාලයත් එක්ක පෙට්‍රල් විකුණන විදිහ කොහොම හරි කොහොමද මේ ටික අලෙවි වුණේ කියන එක අලෙවි වෙච්ච ප්‍රතිශතයන් ඔයාලට පෙන්නලා තියෙනවා. හරිද? අලෙවි වෙච්ච ප්‍රතිශතයන් මම ඔයාලට පෙන්නලා තියෙනවා.
දැන් මෙහෙම හිතන්න මේ පුතේ අවුරුද්දක කාලයනේ මේ මොකද්ද මේ අපි කතා කරන්නේ මේ අවුරුද්දක කාල සීමාව. දැන් මම වාගෙන් අහන ප්‍රශ්නයක් මේ අවුරුද්දේ මේ ගිය අවුරුද්දේ 2025 අවුරුද්දේ මේ පෙට්‍රල් ඉල්ලුම වැඩි වෙලාද අඩු වෙලාද? පෙට්‍රල් ඉල්ලුම වැඩි වෙලාද අඩු වෙලාද? එහෙම කියන්න බෑනේ සර් ඒක. අඩු වෙලක් තියෙනවා වැඩි වෙලක් තියෙනවා ස්ථාවර ගිහිල්ලක් තියෙනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ එහෙනම්. මොකද්ද ප්‍රශ්නේ? අපි දන්නවා මේ ඉල්ලුම කියලා කියන්න. නැත්තම් මේ අපි කතා කරපේ අලෙවි ප්‍රමාණය. හරි? ඒක දැන් අපිට කියන්න බෑ මේ අවුරුද්දක කාලයක් වගේ ලොකු කාලයක් ඇතුලේ මොකද උනේ? කවුද දන්නේ? පැහැදිලිද? අපිට කියන්න බෑ එහෙනම් මේක අඩු වුණාද වැඩි වුණාද ස්ථාවරව තිබ්බද කියලා කියන්න බෑ. මොකද මේ කියන සියලුම දේවල් මේක ඇතුලේ වෙලා තියෙනවා. සහ අනාගතයේදීත් ඒක ඒ විදිහම තමයි වෙන්නේ. මම කිව්වොත් මේ අවුරුද්දේ ඉල්ලුම වැඩි වෙනවා කියලා ඒ කතාව බොරු ළමයි. මොකද අවුරුදු පුරාම ඉල්ලුම වැඩි වෙනවා වගේ ප්‍රායෝගික තත්ත්වයක් වෙන්න බෑනේ. හරි අඩු වෙනවා චුට්ටක් ආය වැඩි වෙනවා ආය අඩු වෙනවා ස්ථාවරව තියෙනවා. කොහොමනේ තියෙන්නේ? එහෙනම් අපිට ඕකට කරන්න පුළුවන් පළවෙනි උපකල්පනය තමයි මං කියවනේ මේ කරුණු හරි වෙන්නනේ අපි උපකල්පන දාන්නේ. ඔයාට ඒකක් දෙනවා කිව්වොත් ඒ කතාව එච්චර සාර්ථක නෑ. මම කිව්වොත් ඔයා හරියට පාඩම් වැඩ ටික කරොත් ඔයාට ඒකක් එනවා කියලා අන්නේ කතාව සාර්ථකයි. හරි එහෙනම් මම අර උපකල්පනය දාලා තමයි මම ඒ කියපු මගේ ප්‍රකාශය තවදුරටත් තහවුරු කළේ. ඒක හරියි කියලා තහවුරු කළේ. ඉතින් ඔයාගෙත් මම කියන්නේ දැන් මෙතනත් ඉල්ලුම කියලා කියන එක අපිට හරියටම කියන්න බෑනේ. මේ අවුරුද්ද ඇතුළතදී මොකද උනේ කියන එක. ඒකට අපි යොදා ගන්න උපකල්පන. පළවෙනි උපකල්පනය තමයි මෙන්න මේක. යම් නිශ්චිත අවස්ථාවක් සැලකිල්ලට ගැනීම. හරි. මෙන්න මේ දිනේ හිතන්න. අපි තුම මේ අද දිනේ අපි තුම මේ තියෙන්නේ 2025 මාර්තු 18 වෙනිදා කියලා. අද දවස කියලා හිතන්න ගිය අවුරුද්ද අද දවස. මම වාගේ කරනවා දැන් මොකද වෙලා තියෙන්නේ? මම කරනවා මේ අවුරුද්ද පුරාවට ඉල්ලුම මොකද උනේ? එහෙම කියන්න බෑ. අඩුත් වෙලා වැඩිත් වෙලා එහෙම වෙනස් වෙලා. මම අහනවා එහෙනම් මේ මාර්තු 18 වෙනිදා 18 වෙනිදා සර් මේක ඉල්ලුම අඩු වුණානේ. අලුවි ප්‍රමාණය අඩු වුණානේ. මම කියනවා එතකොට 25 මේ දිනේ 25 වෙනිදා ඔය 25 වෙනිදානේ 25 වෙනිදාට මේක වැඩි වෙලා තියෙනවා. මම කියනවා එතකොට මේ මෙන්න මේ සතියක කාලය අපි හිතමු මේ අගෝස්තු කියලා. හරි අපි හිතමු අගෝස්තු කියලා ළමයි. මම අගෝස්තු මේ පළවෙනි සතිය කියලා හිතන්න. මම අගෝස්තු පළවෙනි සතිය මොකද උනේ? අගෝස්තු පළවෙනි සතිය නම් ස්ථාවර තිබුණා. දැක්කද වැඩි මොකද්ද? අපිට මේක ගැන කතා කරන්න නම් මේ ආර්ථික විද්‍යාව දෙන කරුණු ගැන කතා කරන්න අවුරුද්දක් දෙකක් වගේ ලොකු කාලයක් ගැන කතා කරාම ඒ ප්‍රකාශ වල සත්‍යතාවය හරි ගතිය අඩු වෙනවා. එහෙනම් අපි කතා කරන්නේ දිනක් සතියක් යම් කිසි වෙලාවක් හරි නිශ්චිත මොහොතක් ගැන. එහෙම කතා කරාම ළමයි දැක්කනේ දැන් මේ මාර්තු 18 වෙනිදා ඉල්ලුම අඩු වුණා. ඒක හරියටම හරි. මාර්තු 25 වෙනිදා වැඩි වුණා. අගෝස්තු පළවෙනි සතියේ ස්ථාවරව තිබුණා. දැක්කද? මේ කතා ළමයි හරි. අවුරුදු පුරාම කිව්වොත් කියන්න බෑ. එහෙනම් ඔන්න එනම් ඔයාලට තේරෙනවා හොඳටම පළවෙනි එක මොනවද? පළවෙනි උපකල්පනය ඔන්න අපි ගොඩ දාගත්තා. යම් නිශ්චිත අවස්ථාවක් සැලකිලි කරගන්නේ. ඇයි? ඒ ප්‍රකාශ වල නිර්වද්‍යතාවය වැඩි කරගන්න ඕනි හින්දා. දෙවෙනි එක අන්සාධක ස්ථාවර වීම. හරිද? මේ අහන්නකෝ. මං වාගෙන් අහනවා මෙහෙම කේස් එකක්. හරි? මං වාගෙන් අහනවා වහින කාලෙට බයිසිකල් ජැකට් වල මිල මොකද වෙන්නේ? බයිසිකල් රේන් කෝට් තියෙන ළමයි රයිඩර්ස් රේන් කෝට්. වහින කාලෙට රේන් කෝට් වල මොකද වෙන්නේ ඉල්ලුම? අපි හිතමු මේ ඉල්ලුම වහින කාලේ රේන් කෝට් වල ඉල්ලුම අපි හිතමුකෝ වැඩි වෙනවනේ ළමයි සාමාන්‍යයෙන් අපි දන්න දේවල් නේ. හරි. නැත්තම් රේන් කෝට් වල අපි හිතමුකෝ මිල ගොඩක් ඉහළ ගියා කියලා. රේන් කෝට් වල මිල ගොඩක් ඉහළ ගියා කියලා හිතන්නකෝ. හරි. රේන් කෝට් වල මිල ඉහළ ගියාම හරිද? රේන් කෝට් වල මිල ඉහළ ගියාම ඉල්ලන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම.
මිල ඉහළ ගියාම ඉල්ලන ප්‍රමාණය අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ. මොකද්ද? මිල ඉහළ ගියාම ඉල්ලන ප්‍රමාණය අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න දේනේ. ඉකොනොමි වලදී අපි ඉස්සරහදී කතා කරමු. දැනට එහෙම හිතා ගන්නකො. හැබැයි මං කියනවා මෙහෙම. මිල ඉහළ ගියා ඉල්ලන ප්‍රමාණය අඩු වුණේ නැහැ. හේතුව මොකද්ද? මේ වෙලාවේ දිගු වර්ෂාවක් තියෙනවා. රට ඇතුලේ හොඳ වර්ෂාවක් තියෙනවා. එහෙනම් ළමයි අපිට දැන් ඒ වගේ මේ වැස්ස කාලයක් කියලා අපිට කිව්වේ නෑ නේ කලින්. වැස්ස කාලයක් කියලා කිව්වනම් අපි කියනවා වැස්ස නම් මොකද වෙන්නේ? මේකේ රේන් කෝට් වල ඉල්ලුම් වැඩි වෙනවා. හැබැයි මිල වැඩි වෙලා මොකද කරන්නේ? අපිට එකපාරට මේක ගැන ගලප ගන්න හිතා ගන්න බැරුව වෙනවා. මිල වැඩි වුණාම ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හරි. හැබැයි මිල වැඩි වුණාම ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණාට වහින කාලයක් ඉඳ සමහරලාවට කාලගුණික හේතුවකින්ද ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. තේරුණාද වැඩි? එතකොට අපිට එකපාරටම නිගමනයකට එන්න බෑ මේක වැඩි වුණාද අඩු වුණාද කියලා. එහෙනම් අපි ඉකෝන් වලදී කියනවා එක දෙයක් ගැන කතා කරනකොට ඒහා බැඳුණු අනිත් කතන්දර සියල්ල ස්ථාවරයි. මම මිල ගැන කතා කරනකොට වැස්සක් ගැන මේ වෙලාවේ මම කතා කරන්නේ නෑ. එහෙනම් ඒ වගේ පුතේ අන්සාධක ස්ථාවරයි කියන දෙවෙනි උපකල්පනයත් අපි එතෙන්දී කතා කරනවා. තේරුණානේ අපි උපකල්පන දෙකක් දැන් කතා කරලා ඉවරයි. හරි ගන්න තුන්වෙනි එක ඊළඟට නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් තාර්කික වීම. නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් තාර්කික වීම. මේ හිතන්න නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් තාර්කික වෙනවා කියලා කියන්නේ හරි නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් තාර්කික වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙමනේ. හරි ඔයා යනවා කඩේකට. ඔයා කඩේකට ගිහිල්ලා කියනවා මට මුදලාලි දෙන්නකෝ. ඔයා කියනවා මොනවද? අපි දැන් ඔයා ඉල්ලනවා කියලා සපත්තු දෙකක් දෙන්න කියලා. සපත්තු දෙකක් දෙන්න කියලා ඉල්ලනවා. දුන්නා මුදලාලි කියනවා රුපියල් 4000යි. ඔයා කියනවා අම්මෝ 4000 නම් මම ඔක ගන්නෑ. මම ඔක ගන්නේ රුපියල් 6000කට. මුදලාලි කියනවා නෑ. මම ඔක 6000 නම් විකුණන්නේ නැහැ කීරවත්. මම ඔක ගන්නේ රුපියල් 4000. විකුණන්නේ රුපියල් 4000ට. අර කඩේ මනුස්සයා කියනවා එහෙම කරන්න එපා මුදලාලි. අපි ඔයාලගෙන් නිතරම බඩු ගන්න මිනිස්සු. ඔයා මට ඔක 6000ට විකුණන්න. මුදලාලි කියනවා බෑ 6000 නම් දෙන්න බෑ. මම ඔක විකුණන්නෙම කීයද? 4000ට. දැන් පොඩ්ඩක් මේ මම කියන කතාව නිකන් පොඩ්ඩක් ට්‍රැක් පැනපු කතාවක් නේද වෙන්නේ? හරි? ට්‍රැක් පැනලා නේද මම මේ කියන කතාවේ තියෙන්නේ. ඒ කියන්නේ මුදලාලිටයි පාරිභෝගිකයට දෙන්නටම ඔළුවට පොල්ලෙන් වැදිලා තියෙන ළමයි. හරි? ඒකින් තමයි ඔහෙම හිතන්නේ. අපි ආර්ථික විද්‍යාවේදී කතා කරන වෙලෙන්දුවත් පාරිභෝගිකයවත් ඔය වගේ කට්ටිය නෑ. අපි කතා කරන්නේ හොඳ තාර්කික තීක්ෂණ බුද්ධියක් තියෙන තීක්ෂණ බුද්ධියක් නෑ. හොඳ තාර්කිකව තීරණ ගන්න හොඳ සාමාන්‍ය මිනිස්සු ළමයි. ඒ කියන්නේ තමන් වෙලෙන්දා කැමති ලාභය වැඩි කරගන්න. ඒක ඇත්තනේ. වෙලෙන්දා ඔය මම කිව්වා වගේ 6000ට ගන්නම් කියද්දි එපා 4000ට ගන්න කියලා කියන්නේ නෑ වෙලෙන්දා. එයා කියන්නේ මොකද්ද? 4000 නම් දෙන්න බෑ. ඔක 6000ට ওই නම් මම ඔයාලට විකුණන්නම් කියලා තමයි වෙලෙන්දා කියන්නේ. පාරිභෝගිකයා කියන්නේ නෑ. අනේ 4000ට ගන්න බෑ මට 6000ට ගන්නම් කියලා. පාරිභෝගිකයා කියන්නේ 6000ට නම් ගන්නෙ නෑ. 3000ට විතර ওই නම් ගන්නම් කියලා. තේරුණාද? ඔහොම තමයි තාර්කික මිනිස්සු වැඩ කරන්නේ නිෂ්පාදකයෝ පාරිභෝගිකයෝ. අපි හිතනවා පුතේ මේ ආර්ථික විද්‍යාව ඇතුළේ ඉන්න මෙන්න මේ නිෂ්පාදකයෝ පාරිභෝගිකයෝ මේ කතා කරන රජයෝ සියලුම ඒකක මේ වැඩ කරන මිනිස්සු මේ එකෙක්ටවත් හරි එක්කෙනෙක්ටවත් උම්මත්තකයොත් නෙමෙයි. උන්මත්තකයෝ කියන්නේ කවුද? උම්ම දෙන මිනිස්සුද? කවුද? උම්මත්තකයෝ කියලා කියන්නේ පොඩ්ඩක් ඔව් ටිකක් පිස්සු වගේ එහෙම අදහසක් නෙනේ. හරි. උන්මත්තකයෝ කියලා කියන්නේ සිහිවිකල් වෙච්ච මිනිස්සු වෙන්න පුළුවන්. එහෙම හෝ පූජ්‍ය පක්ෂ ඒ කියන්නේ දන් දෙනවනම් පිටට දෙනවනම් දන් දෙනවනම් පාරේ අපි කෑම අරගෙන අපි අනේ අපි අඩු මිලට මේක විකුණමු. පූජ්‍ය පක්ෂය හෝ පිනට වැඩ කරන මිනිස්සු හෝ එහෙම කට්ටිය ගැන මේ අපි ඉකෝන් වලදී කතා කරන්නේ. අපි ඉකෝන් වලදී කතා කරන්නේ තාර්කික පාරිභෝගිකයෝයි තාර්කික නිෂ්පාදකයෝයි තාර්කික මිනිස්සු ගැන තමයි අපි කතා කරන්නේ. පැහැදිලිද? එහෙනම් අපිට තියෙන කතන්දරය දැන් හරීම
ඉන්ට්‍රස්ටින් නේද වැඩි. අපි කතා කරන්නේ මේ පිස්සු ඇදුන සීවි කලුන මිනිස්සු ගැනවත්, පෝජ්‍ය පක්ෂය ගැනවත්, දැනට පින්ඩ දෙන මිනිස්සු ගැනවත් නෙමෙයි. අපි කතා කරන්නේ මොන මිනිස්සු ගැනද? තාර්කික මිනිස්සු ගැන. තාර්කික මිනිස්සු ගැන. හරි. තාර්කික මිනිස්සු ගැන. හරි. ඔන්න බලන්න මෙහෙම සංවාදයක් ඔයාලා දකින්න පුළුවන්ද කියලා. මෙන්න මේ වගේ සංවාදයක් ඔයාලට කොයිද හරි දැකලා තියෙනවද හරි දකින්න පුළුවන් වුණාද හරි බලන්න. ඔන්න ඔයා යනවා මම කියවල කලින් උදාහරණයක් ගමුකෝ. ඔයා යනවා කඩේට මොනා කරන්නද? කඩේට ගිහිල්ලා මුදලාලිට කියනවා මුදලාලි මට හොඳ දෙන්න හොඳ සපත්තු දෙකක්. මෙන්න සපත්තු දෙකක් තියෙනවා කියලා මුදලාලි කියනවා. මුදලාලි දානවා අගේ කීයද? මේ සපත්තු දෙකක් තියෙනවා. හැබැයි රුපියල් 6000යි. හරි. 6000යි හැබැයි බෙස්ට් ක්වොලිටි නම්බර් 1 ක්වොලිටි කියලා කියනවා. නම්බර් 1 ක්වොලිටි 6000යි. ඔය 6000යි. දැන් ඔයා තාර්කික කලින් මං කිව්වේ අර උන්මත්තක සීවි කලුන කෙනෙක් වගේ. මෙතනදී කියන්නේ මොකද්ද? මෙතනදී ඔයා කතා කරන්නේ ඔයා මේ වෙලෙන්ද මේ පැත්තේ ඉන්න අපි පාරිභෝගික යටින් ගමු. හරි? ඔන්න බලන්නකෝ. ඊට පස්සේ පාරිභෝගික කියනවා. දැන් වෙලෙන්ද කියනවා 6000ට තමයි මම මේක විකුණන්නේ කියලා. වෙලෙන්ද කියනවා ළමයි 6000ට මම මේක විකුණන්නේ කියලා. පාරිභෝගික කියනවා 6000ට නම් දෙන්න බෑ. 2000ක් කොකට දෙන්නම් මං අන්තිම. 2000ක් දෙන්න 2000ට කරමුද? අපෝ 2000ට නම් කරන්න බෑ. 2000ට නම් කරන්න පිස්සුද මට කොස්ට් එකත් ඊට වැඩි වෙලා තියෙනවා. එයා කියනවා අන්තිම ඔයා ගන්නවා නම් අන්තිම 5000කට කරමු කියලා වෙලෙන්ද කියනවා. මුදලාලි කියනවා. 5000ක් මගේ අතෙන් නෑ මුදලාලි. ඔය නම් රුපියල් 3000ක් වට දෙන්නම් මං. රුපියල් 3000ක් මම වට දෙන්නම් මේකට. දෙන්න ඕක මට. හරිද? 3000ක් දෙන්නම් කියලා කියනවා. එන්න ඊට පස්සේ මොනවද කරන්නේ? ඊට පස්සේ කියනවා එහෙනම් අයියෝ 4000ට වෙලෙන්ද වහිනවා වැඩේ කීයටද? 4000ට බයි. 4000ට බහිනවා. මෙයා 3000 මෙයා කියන 3500ක්. පාරිභෝගිකයා කියනවා අනේ 4000 නෙමෙයි 3500ක් මම දෙන්නම් අන්තිමටම. මට 3500ට මේ වැඩේ කරලා දෙන්න කියලා කියනවා. වෙලෙන්ද කල්පනා කරනවා මොකද්ද? කමකුත් නෑ නේද? 3500ක් ඕකේ වගේ එහෙනම් වෙලෙන්දත් බහිනවා ළමයි කීයටද? 3500ට. දැන් පටන් ගත්තේ 6000න්. හරි. මේක මම මේවාට ඉකෝන වලින් නෙමෙයි කියලා දෙන්නේ. හරිද? මම මේක වට මේ සරල කතාවකින් මම වට මේ කතාව කියලා දුන්නේ මේ. මේක නෙමෙයි නමුත් මේකෙන් වට හොඳ අවබෝධයක් ගන්න ප්‍රොප්තේ සමතුලිතය කියලා කියන එකට. අන්තිම උපකල්පනය අපේ සමතුලිතය. දැන් මේ අහන්න සමතුලිතයෙන් සියලුම දේවල් අවසන් වෙනවා ළමයි. ඒක තමයි අර්ථ විද්‍යාවේ උපකල්පනය. සමතුලිතයෙන් ඔක්කොම දේවල් අවසන් වෙනවා. ඉතින් මේක හරින ළමයි මේ බලන්න 6000යි කියාගත්ත මුදලාලි 6000 5000 4000 ටික ටික මේ ගනුදෙනුව කතාව වෙවි ආවනේ. මේ පාරිභෝගිකයා 2000 ඉඳන් 3000යි කීකේ උඩට ගියානේ. පැහැදිලිද? ගනුදෙනුවක් සිද්ධ වුණේ මෙයාලා දිගින් දිගටම තර්ක කර හිටියා. හැබැයි මේ 3500 කියන මිලට ආවම මෙයාලා සමතුලිත වුණාද නැද්ද? දෙන්න සමාන වුණාද නැද්ද? සමාන වුණා. එහෙනම් මෙතනදී මේ ගනුදෙනුව සිද්ධ වුණාද නැද්ද? ළමයි අනිවාර්යෙන් ඒ ගන්නටව ගන්නේ භාණ්ඩය ගන්නවනේ. ඒ මිලට ආවම මේ දෙන්න භාණ්ඩය ගත්තා. මෙතනින් මේ දෙන්නගේ මේ ගනුදෙනුව ඉවර වුණාද නැද්ද? ඉවර වුණා. එහෙනම් සමතුලිතයෙන් ආර්ථික විද්‍යාවේදී හැම දෙයක්ම පුතේ අවසන් වෙනවා කියලා අපි උපකල්පනය කරනවා. පැහැදිලි නේද? එහෙනම් ඔන්න අපි උපකල්පන 4ක් කතා කරා. පළවෙනි එක යම් නිශ්චිත අවස්ථාවක් ගන්නවා. දැක්කනේ? යම් නිශ්චිත අවස්ථාවක් ගන්නවා. අවස්ථාවට පස්සේ අපි ගන්නවා මොනවද? ඉන්න අන්සාධක සියල්ල ස්ථාවරයි කියලා හිතනවා. හරි? වහින අපි ප්ලේන් කෝඩ් වල මිල ගැන කතා කරද්දී මිල වැඩි වෙනවා කියද්දී අපි හිතනවා වහින කාලාවක් නෙමෙයි මේ දැන්. හරි. එහෙනම් අපි එහෙම හිතනවා. ඊට අමතරව අන්සාධක ස්ථාවරයි. ඊට පස්සේ අපි තව හිතනවා මොනවද? පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන් ඉතාම තාර්කිකයි. කවුරුත් හැමෝම දඟලන්නේ තමන්ගේ මඩිය තර කරගන්න කියලා අපි කියනවනේ. හැමෝම දඟලන්නේ තමන්ගේ ලාභේ චුට්ටක් වැඩි කරගන්න. ඔක තමයි ආර්ථික විද්‍යාවේ මිනිස්සු අපි හිතන එන්නේ જાතිය මිනිස්සු ඉන්නේ කියලා. අන්තිමට පුතේ අන්තිම එක සමතුලිතය මගින් මේ දේවල් අවසන් වෙනවා කියලා අපි හිතනවා. හරි මේ දේවල් සමතුලිතය මගින් අවසන් වෙනවා කියලා අපි හිතනවා. හරි
එතකොට එන උපකල්පන ටික පැහැදිලි ඔයාලට ඉතාමත් පැහැදිලි ලෙස මම ඒක පැහැදිලි කළා. ඊට පස්සේ අපිට තියෙන්නේ අන්තිමට තියෙන්නේ හරියට උපකල්පන ටිකත් අපි කතා කරලා ඉවරයි ළමයි. හරි එහෙනම් ඔන්න උපකල්පන ටිකක් කතා කරා ආර්ථික විද්‍යාව. දැන් අපි මේ දක්වා මොනවද ඉගෙන ගත්තේ? අපි මේ දක්වා ඉගෙන ගත්තා කලාව සහ විද්‍යාව කියන එකේ කොටස් දෙකයි නේද? විද්‍යාවේ කොටස් දෙකයි ස්වභාවික සමාජ විද්‍යාව. ඒතර සමාජ විද්‍යාව අතර ආර්ථික විද්‍යාවට ලොකු තැනක් හම්බ වෙනවා. හරි ලොකු තැනක් හම්බ වෙනවා. ඊට අමතරව මේ විද්‍යාවන් අතර රැජින කියලාත් කියනවා. අනේ ආර්ථික විද්‍යාවේ තව සාධක පාලනය කරන්නත් බෑ. උපකල්පන යොදා ගන්නවා. උපකල්පන හතරකුත් අපි ඉගෙන ගත්තා. නේද? එහෙනම් අපි යමු බලන්න ඉස්සරහට. ආර්ථික විද්‍යාව යනු ආර්ථික විද්‍යාව යනු මොකක්ද ආර්ථික විද්‍යාව යනු? ආර්ථික විද්‍යාව යනු හරිද? මේක ලියාගමු ළමයි ඔයාලා. අපි ලියාගෙන මේක කතා කරමු. හරි ලියාගන්න. සීමිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුළ මිනිසාගේ අසීමිත උවමනාවන් සපුරා ගැනීමට කටයුතු කිරීම තුළ නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිභෝජනය යන ක්ෂේත්‍රයන්හි මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීමයි. මොනවාද? සීමිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුළ අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගන්නා මේ ක්‍රියාවලිය ඇතුළේදී මිනිස්සු කොහොමද නිෂ්පාදනය සහ බෙදා හැරීම සහ පරිභෝජනය කියන දේවල් ටික කරන්නේ කියන එක තමයි ආර්ථික විද්‍යාවේ නිර්වචනයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. හරි නේද? ආර්ථික විද්‍යාවට බොහෝ නිර්වචන ගොඩක් ලැබිලා තියෙනවා. හරි. මේවා අපිට නිකන් යුනිවර්සල් එකක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක ගැන. හරි. ඊට පිටිපස්සෙන් තියෙනවා මොනවද? ඔයාලට තව චූටි වැඩක් තියෙනවා බලන්න. ඇක්ටිවිටි එකක් තියෙනවා. මම විනාඩි 3ක් දෙන්නම් ඔයාලා ඒක පොඩ්ඩක් try කරන්න. විනාඩි 3ක් දෙන්න ඒක කරන්න ළමයි. විනාඩි 3ක් දෙන්නම්. ඇක්ටිවිටි එකක් තියෙන එක කරන්න බලන්න. මෙන්න ඇක්ටිවිටි එක. ඒක කරලා අපි ටික කතා කරමු. ආර්ථික විද්‍යාව පිළිබඳ වඩාත් සම්පූර්ණ කෙටි නිර්වචනයක් වනුයේ ආර්ථික විද්‍යාව යනු කුමක්ද? විනාඩි 3ක් දෙන්නම් කරන්න බලන්න. හරි ඇති නේද වෙලාව? මොකද්ද තියෙන්නේ? තම පුරවැසි බලමු. ආර්ථික විද්‍යාව පිළිබඳ වඩාත් සම්පූර්ණ කෙටි නිර්වචනයක් වනුයේ ආර්ථික විද්‍යාව යනු මොනවාද? තම පුරවැසියන්ට වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සඳහා සමාජයේ රැකී අවස්ථා නිර්මාණය කළ හැක්කේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි. රටවල් ගෝලීය වෙළඳපොළක භාණ්ඩ හා එකත් පුතේ පළවෙනි එක බලන්නකො මේ තම පුරවැසියන්ට වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සඳහා සමාජයේ රැකියා අවස්ථා නිර්මාණය කළ හැක්කේ කෙසේද? මේ රැකියා අවස්ථා නිර්මාණය කරනවා වගේ මේ ඉතා චූටි කතන්දරයක් නෙමෙයිනේ අනේ අපේ මේ කෝන් කියලා කියන්නේ. එන එක නෙමෙයි. දෙක මොකද්ද? රටවල් ගෝලීය වෙළඳපොළක භාණ්ඩ හා සේවා වෙළඳාම් කරනුවේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි. ගෝලීය වෙළඳපොළක භාණ්ඩ හා සේවා වෙළඳාම් කරන ආකාරය අපි කොන් වල කතා කරනවා. නමුත් මෙතන අහන්නේ වඩාත් සම්පූර්ණ නිර්වචනය. ඒක අදාළයි නමුත් ඉතින් වඩාත් සම්පූර්ණ නෑනේ ළමයි. එහෙනම් ඉතින් අපිට ඒක ගන්න වෙන්නේ නැහැ. යමු බලමු අපිට පුළුවන් වුණොත් ගමු. තුන්වෙනි එක පරිසරයට හානියක් නොවන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම. පුතේ පරිසරයට හානියක් නොවි
නිෂ්පාදන කටයුතු සිදු කිරීම සම්බන්ධව අපි ආර්ථික විද්‍යාවේදී කතා කරනවා. ආර්ථික විද්‍යාවේ කතා කරනවා. නමුත් ඒක පිළිබඳව පමණක් නෙමෙයි අපි කතා කරන්නේ. නම් ඒකත් එක අනුමාතෘකාවක් විතරයි. හතරවෙනි එක සීමිත උවමනා අතර අසීමිත සම්පත් බෙදාවෙන් කරනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි. ඒ මොකද්ද? සීමිත උවමනා අතර අසීමිත සම්පත් බෙදාවෙන් කිරීම. මේ බලන්නකෝ අර මම චූටි කතාවක් කියලා දෙන්න. දැන් මෙතන කියන්නේ සීමිත සම්පත් අතර අසීමිත උවමනා මේ සීමිත උවමනා අතර අසීමිත සම්පත් කියලානේ. මේ අහන්නකෝ ආර්ථික විද්‍යාවේ ඔන්න මූලිකම බේසික්ම කරුණු අර මම කියලා දෙන්නේ. ඉකෝන් වලදී අපිට තියෙනවා ප්‍රශ්න දෙකක්. අපිට තියෙනවා මොනවද? ප්‍රශ්න දෙකක්. ඒ ප්‍රශ්න දෙකින් තමයි ළමයි ආර්ථික විද්‍යාව කියලා විෂයක් හැදිලා තියෙන්නේ. මොනවද ප්‍රශ්නේ? ප්‍රශ්න නැහැ. නැත්තේ නෑ ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි එක සීමිත සම්පත්. සීමිත සම්පත්. අපේ තියෙන සම්පත් ළමයි සීමිතද අසීමිතද? අපේ තියෙන සම්පත් සීමිතයි. ඒ වගේම අපිට තියෙන උවමනා අසීමිතයි. පයින් යන මිනිස්සෙක් දැක්කම පයින් යන මිනිස්සෙට පුට් සයිකල් එකක යන මිනිස්සෙක් දැක්කම හිතනවා අනේ මටත් පුට් සයිකල් එකක් තිබුණා නම් පුෂ් බයික් එකක් තිබුණා නම් කියලා. පුෂ් බයික් එක යන කෙනාට හිතනවා මෝටර් සයිකල් එකක් දැක්කම අනේ මටත් බයික් එකක් තිබුණා නම්. එයා කාර් එක යන කෙනෙක් දැකලා හිතනවා අනේ මටත් කාර් එකක් තිබුණා නම්. කාර් එක යන කෙනා හිතනවා හෙලිකොප්ටරයක් දිහා බලාගෙන අනේ මටත් හෙලිකොප්ටරයක් තිබුණා නම්. හෙලිකොප්ටර් යන කෙනා හිතනවා අයියෝ මේක ලෑම් මාස්ටර් එකක් වගේ මටත් ප්‍රයිවට් ජෙට් එකක් තිබුණා නම්. එහෙනම් මේ උවමනා තෘප්තිමත් කරලා උවමනා සපුරලා ඉවර කරන්න පුළුවන්ද බැරිද? අනේ ඉවර කරන්න බෑ. කොච්චර හරි මේක කරන්න තව අපිට ආසාවල් එනවා. ගොඩාක් දේවල් වලදී අපිට එහෙම තමයි වෙන්නේ මං කියන්නේ. උවමනාවලදී උවමනා තෘප්තිමත් කරලා අපිට ඉවර කරන්න බෑ. අපිට මේ උවමනා ගොඩාක් අසීමිතයි. හැබැයි අපිට ඉතින් ඔය ඔක්කොම උවමනා ටික කරන්න අපිට සල්ලි තියනවා කියන්න පතේ. අපිට සල්ලි තියනවද කියන්නකො අතේ නෑනේ ළමයි. අපිට සල්ලි නෑ. අපිට තියෙන සම්පත් ප්‍රමාණය ඉතා කුඩා. අපිට ආස දේවල් ගොඩයි සම්පත් ටිකයි. ආස දේවල් ගොඩයි සම්පත් ටිකයි. එහෙනම් මෙන්න මේ හේතුව හින්දා අපිට ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ප්‍රශ්නෙට අපි කියන්නේ හිඟකම කියලා. හිඟකම කියලා අපි ඔකට කියන්නේ. දැන් හිඟකමෙන් කොහොමද කැපකිරීමක් තුලින් ආවස්තික පිරව හැදෙන්නේ කියන එක ඊගව දවසේ. ඊගව දවසේ අපි කතා කරමු. මේ දෙක මතක තියාගන්නකො අදට. කලබලයක් නෑනේ ළමයි. අවුරුදු දෙකක් තියෙනවනේ. නේ? දුවන්න ඕනේ නෑනේ. සරම කරේ තියන්. මේට යමු ලස්සනට පිළිවෙලට. සම්පත් සීමිතයි, උවමනා අසීමිතයි. ඒකින් හින්දා හට ගන්නවා මොකද්ද ප්‍රශ්නේ? හිඟකම. හිඟකම කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය. මොකද්ද කේන්ද්‍රීය ප්‍රශ්නය කියන්නේ? හිඟකම කියන සංකල්පය වටා තමයි ආර්ථික විද්‍යාව හැදිලා තියෙන්නේ. ඇයි ළමයි අපිට ආසාස දේවල් ගන්න අපි ගාව සම්පත් අසීමිත විදිහට තිබුණා නම් ආර්ථික විද්‍යාව කියලා එකක් ඕනේ නෑනේ. හම්බ කරන්න කියලා එකක් ඕනේ නෑනේ. එහෙනම් ඉතින් හිතන දේවල් ටික කාලා බීලා අතල්ලකේ ඉන්න තිබුණා. එහෙම බෑනේ. සම්පත් සීමිතින්ද තමයි සහ සම්පත් සීමිතයි අපිට ඕනි දේවල් ගොඩයි. තියෙන සීමිත සම්පත් ටිකෙන් කොහොමද අසීමිත වුමනා තෘප්තිමත් කරගන්න කියන එක තමයි ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ. එන්න බලන්න අපේ පොයින්ට් එකට එන්න ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නය. සීමිත වුමනා අතර අසීමිත සම්පත් බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි. දැන් මම කිව්වනේ බබාලට මොකද්ද? සීමිත වුමනා නෙමෙයි. මොනවාද? අසීමිත වුමනා එන්න ඕනි. අසීමිත සම්පත් නෙමෙයි. සීමිත සම්පත් එන්න ඕනි. කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි. 5. අසීමිත වුමනා සපුරාලීම සඳහා ඔන්න බලමු පස්වෙනි එක. අසීමිත වුමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමය. අසීමිත වුමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමය.
අධ්‍යයනය කිරීමය. හරි නේද ළමයි? එහෙනම් අසීමිත වුවමනා සපුර ගන්නේ කොහොමද? හිඟ සම්පත් වලින්. අසීමිත වුවමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදාවෙන් කරන්නේ කොහොමද කියලා කියන එක තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. එහෙනම් පස්වෙනි උත්තරේ තමයි ඒකට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි ළමයි මේ අහන්න. අපි අද දවසේ කතා කළා මොනවාද? අද අපි ඉස්සෙල්ලම කතා කළේ කලාවක් සහ විද්‍යාවක් අතර තියෙන වෙනස ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මොනවාද? ඊට පස්සේ අපි කතා කරා කලාවක් සහ විද්‍යාවකට පස්සේ අපි කතා කළා විද්‍යාවක් කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට විද්‍යාත්මක පියවර ඔස්සේ එන කතන්දරයක්. ඒක ඇතුලේ කොටස් දෙකයි, ස්වභාවික විද්‍යාව සහ සමාජීය විද්‍යාව. ස්වභාවික විද්‍යාව කියලා කියන්නේ ස්වභාවික ලෝකයේ සංසිද්ධීන් පිළිබඳව කතා කරනු ලබන විද්‍යාව. සමාජීය විද්‍යාව කියලා කියන්නේ සමාජය හා මිනිසුන්ගේ හැසිරීම පිළිබඳව කතා කරනු ලබන විද්‍යාව. ඒක අපි ලස්සනට පැහැදිලි කරගත්ත උදාහරණයක් ඉතා පිළිවෙලට. ඊට පස්සේ සමාජීය විද්‍යාවන් කිහිපයක් කතා කරා සහ අපි කතා කරා මොනවද? මේ ස්වභාවික විද්‍යාවන් කිහිපයක් කතා කරා. සමාජීය විද්‍යාවන් ඇතුළේදී අපි කිව්ව මොනවද කරන්න බැරි? සාධක පාලනය කරන්න බෑ. ස්වභාවික විද්‍යාවේදී සාධක පාලනය කරන්න පුළුවන්. සමාජීය විද්‍යාවේදී සාධක පාලනය කරන්න බෑ. ඔයා හිතන්න මෙහෙම ඔයා දැන් අපි සමාජීය විද්‍යාවන ඕන එක ළමයි අපිට සාධක පාලනය කරන්න බෑ. අපරාධ විද්‍යාව ගන්න. අපරාධ විද්‍යාව ඔයා අපරාධ විද්‍යාඥයෙක් කියලා හිතන්න. ඔයා ඉන්නකොට ඔයාගේ ගෙදරට හොරෙක් පයින්නකොට ඔයාට හොරාට කියන්න පුළුවන්ද? අනේ ඔයා ජනේලෙන් පයින්න එපා, ජනේලෙන් පැන්නාම මට ඒක හොයාගන්න බෑ මොකද මං ගාවේ පිටුව නෑ කියලා වට කියන්න පුළුවන්ද? ඔයාට එහෙම කියන්න බෑනේ නේද? ඔයාට බැහැලමයි හොරාගේ සාධක පාලනය කරන්න. පැහැදිලිද? අනේ ඔයා ජනේලෙන් පයින්න එපා, ජනේලෙන් පැන්නම මට හොයාගන්න විදියක් නෑ. ඒකින්ද ඔයාට වේද දොරෙන් එන්න කියලා අහන්න පුළුවන්ද? බෑ. සාධක පාලනය කරන්න බෑ. අපි ඒ සඳහා උපකල්පන යොදා ගන්නවා. අපි හිතනවා හොරා බහින්න ඇත්තේ වහලින්. වහලෙන් බැස්සා නම් හොරා වහලෙන් නම් බැස්සේ උඩා ගෙදර අයියා මහත්තයා වෙන්න බෑ. ඇයි? වෙන්න බෑන ළමයි උඩින් එන්න බෑනේ. පැහැදිලිද? එහෙනම් අපි මේ වගේ උපකල්පන මත තමයි මේ දේවල් අපි කතා කරන්නේ. පැහැදිලිද? උපකල්පන මත ඉඳගෙන තමයි අපි සමාජ විද්‍යාවේදී කරුණු ගොනු කරන්නේ. හරි නේද? එහෙනම් ඊට පස්සේ අපි ඒකත් ගැන කතා කරා. උපකල්පන මොනවාද කියලා කතා කරා. උපකල්පන 4ක් කතා කරලා දුන්න ප්‍රධාන වශයෙන් නේ. ඊට පස්සේ අපි කතා කරා මොනවාද? ඊට පස්සේ අපි කතා කරා ආර්ථික විද්‍යාව කියලා කියන්නේ අසීමිත උවමනා තෘප්තිමත් කරගන්න සමාජයේ සතු සීමිත සම්පත් වලින් බැරි හින්දා හරිද? අන්නේ ක්‍රියාව තුලදී සීමිත සම්පත් වලින් අසීමිත උවමනා තෘප්තිමත් කර ගැනීමට යාමේදී නිෂ්පාදනය, බෙදා හැරීම හා පරිභෝජනයට අදාළ කාර්යයන් සිදු කිරීම තමයි ආර්ථික විද්‍යාව කියන්නේ කියලා. එහෙනම් අදට අපි අපේ පන්තිය නතර කරමු ළමයි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඔයාලා ගෲප් එකට හරි ප්‍රයිවට් මෙසේජ් දාන්න ළමයි. මට ගැටලුවක් නැහැ ගෲප් එකට දාන්න බැරුව ඇති. මම හිතන්නේ ඔයාලට ප්‍රයිවට් මෙසේජ් දාන්න කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් හරි ඔයාලට මොනවා හරි වෙනස් වෙන්න ඕන දේවල් හෝ දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ගෲප් එකට මෙසේජ් එකක් දාන්න. හරි මට ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. ඒ දේවල් කතා කරනවා. ලබන සතියේ පුතේ මේක ෆ්‍රී යන්නේ මේ සෙමිනාර් එක. හරි ලබන සතියේත් ඔයාගේ පන්තිය ෆ්‍රී යන්නේ. ඒකින්ද ඔයා ලබන සතියේ බදාදා රාත්‍රී 7ට හරි එදාට ඔයා ජොයින් වෙන්න අනිවාර්යෙන්. හරි ඔයාගේ යාළුවන්ටත් කියන්න ක්ලාස් එක ගැන කියලා අපි වැඩ ටික ලස්සන කරගමු. ඔයාට ඊට අමතරව ක්ලාස් එකේ ටියුට් පැක් එක දැම්ම ගෙන්න ගන්න ඕන. දැම්ම ගෙන්න ගන්න පුළුවන් ළමයි ගෙදරට. හරි ඒකට දාලා විස්තර ඔයාට හම්බෙයි. ටියුට් පැක් එක ඔයාට තියෙනවා. මේක ඇතුළේ ඔයාට වැඩ කරගන්න අවශ්‍ය සියලුම කාරණා ටික තියෙනවා. ඒකින්ද ඒ දේවල් ඔයාට ඉදිරියේදී විස්තර ඔයාට හම්බෙයි. සහ ඔයාට එහෙම ගෙන්න ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒවට කතා කරන්න. පිළිවෙලට වැඩ ටික මුලින් ඉඳන් පටන් ගන්න. ඔයාට ඒ දේවල් තමයි ළමයි මතක් කරන්න තියෙන්නේ. අපි ලබන සතියේ බදාදා රාත්‍රී 7ට ආයෙ නැවත හම්බෙමු. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. එහෙනම් අදට අපි පන්තිය නතර කරමු. සුබ රාත්‍රියක්.